ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි ගති සම්පatti ප්‍රතිපාලානි න විපච්ඡන්ති අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි උපදි සම්පatti ප්‍රතිපාලානි න විපච්ඡන්ති අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි කාල සම්පatti ප්‍රතිපාලානි න විපච්ඡන්ති අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි පයෝග සම්පatti ප්‍රතිපාලානි න විපච්ඡන්ති වරකාපොළ මාහේන රාජමහා විහාරස්ථානයේ ඇතුළු සිව් මහා විහාරයන්හි විහාරාධිපති අති ගෞරවනීය මා සහෝදර හාමුදුරුවන් වහන්සේ ඒ වගේම වරකාපොළ අඹගල විහාරස්ථානයේහි ශාසන සහෝදර ඇති අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ කෑගල්ල පිරිවෙන් විහාරස්ථානයේ මාගේ ඥාති සහෝදර වූත් පැවිදි සහෝදර වූත් අති ගෞරවනීය රණව ධම්මකීර්ති පඬිත හාමුදුරුවන් වහන්සේ ඇතුළුව මේ අවස්ථාවට වැඩමවා වැඩ සිටින අති ගෞරවනීය මහා සංඝරුවනින් අවසරයි නාවික හමුදාවේ විශ්‍රාමලත් දිසානායක මහත්මාණන් ලලිත් මහත්මාණන් ඇතුළු නාවික හමුදාවේ සියලු මහත්වරුනි අද මේ ධම්සභා මණ්ඩපයට ඒකරාශී වී සිටින මාහේන රාජමහා විහාරස්ථානයේ සතර පේරුවේ දායක කාරකාදීන් පෙරටු කරගත් ප්‍රදේශවාසී අනෙකුත් යාබද විහාරස්ථානයන් කේන්ද්‍ර කරගෙන මේ අවස්ථාවට සහභාගී වුණු සදහැබර කාරුණික පින්වතුනි පින්වතියනි ලෞතුරා තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී අමා දර්ශනයට අනුව දහම් කරුණු කීපයක් ශ්‍රවණය කරමින් මේ අත්තන්ට ජීවන අවබෝධය ලබා ගන්න සංසාර ගමන පිළිබඳව දැක්මක් හදා ගන්න සසරේ පිනට උපන්න මිනිස්කමේ අගය දැනගන්න මිහි මඩලේ ජීවත් වී මතු පරම්පරාවකට මේ ලෝකය නිර්මාණය කොට දායාද කරන්නට ඇවැසි මගතොට දැනුම ආකල්ප කුසලතා නිර්මාණය කරගන්නට අද මේ ධම්සභා මණ්ඩපය කැඳවලා තියෙනවා.
විහාරගණයේ අපවත් වී වදාළ නායක ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ ගරු කටයුතු මහා සංගරුවනට පින් දෙන ගමන් සතර පේරුවක මිය ගියපු මේ වෙහෙර විහාර ගම්බිම් ඉඩම් කඩම් ගහකොළ වතු පිටි හදා තනා අපට උරුම කොට මිය ගිය සියලු කුල දෙටුවන්ට පින් දෙන්නට සුජීවත්ව වාසය කරන හැදූ වැඩූ තැනූ ගුරු දෙමව්පිය ආදීන්ට ආශිර්වාද කරන්නට ඔබට ජීවිත අවබෝධයෙන් ජීවිතය වින්දනය කරන්නට අවැසි මම් පෙත් තනන්නට මේ ධම්සභා මණ්ඩපය ඉවහල් කරගෙන ප්‍රාර්ථනා තබාගෙන තියෙනවා. පින්නතුනේ ජීවිතයේ දැන් මම පැවිදි වෙලා අවුරුදු 26ක් පූර්ණය වෙනවා. 27 වෙනි වියටයි මේ පාතබලා ඉන්නේ. මගේ වයස සම්පූර්ණ වෙනවා අවුරුදු 49ක් විතර. ගිහි කාලේ අවුරුදු 23කුත් පැවිදි දිවියේ අවුරුදු 26කුත් සම්පූර්ණ කරලා අවුරුදු 49ක ආයු කාලය ඇතුලේ අවුරුදු 45ක් තරම් මට ඈතට පේනවා. ඒ පෙනෙන ජීවිත අත්දැකීම් එක්ක වර්තමානයේ ගලපලා බැලුවාම අද පිළිබඳව ඇති වෙන්නේ වේදනාවක්, දුකක්, නොසතුටක්, කලකිරීමක්. මේ පරිසරය පිළිබඳව නෙමෙයි, ගහකොළ ඇලදොල ගංගා තුරුලතා සතා සිව්පාවා පිළිබඳව නෙමෙයි, මේ මනුස්ස ජීවිත පිළිබඳව පින්නතු මිනිස්සුන්ගේ එදිනෙදා ක්‍රියාකාරකම් පිළිබඳව කොයි සිට කොහේ යනවාදයි නොදැන, කල යුතු දේ නොකල යුතු දේ නොදැන, ලැජ්ජාවක් බයක් නැතිව තම භූමිකාවට නොගැලපෙන වැරදි දුස්චරිතයන්හි ඇලී ගැලී අතරමං වුණු ගමනක් තමයි තියෙන්නේ. බොහෝ විට කියනවා ඉස්සරට වඩා දැන් එන ගමනුත් මට ඇහුණා ඇත්තටම. ඉස්සරට වඩා ගොඩාක් ආගමික වැඩ කරනවා කියලා ඇත්තටම කියනවා, පේනවා, දැනෙනවා. බණත් අහනවා, පේනවා. ඒ එක්කම්ම හොඳට බලන්නකෝ මිනි මරණේවා, මහ බරපතල හොරකම්, බරපතල විදිහේ දූෂණ, වංචනික ක්‍රියා, මම් පැහැරීම, මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වෙලා ජීවිතේ විනාශ කරගන්නා ප්‍රමාණය, දූ කෙලෙහි හැසිරීම, එවැගේම නොහොඹිනා වයසට නොගැලපෙන නොහොඹිනා සංස්කෘතීන් වැළඳගෙන ඉන්න දූ දරුවන් අපේ සමාජයේ දවසින් දවස වැඩි වෙනවා පේනවා. ධර්මය අහනවත් වැඩියෙන් පේනවා, ආගමික වත් පිළිවෙත් වැඩියෙන් පේනවා, පෙරහැර පවත්වනවා, දන්සල් දෙනවා, පුද පූජා තියනවා. ඒ අතරේ අරවත් අනිත් පැත්තෙන් වැඩියෙන් පේන්න තියෙනවා. වැඩක් තියනවද පුතේ අර ආගමික වත පිළිවෙතේ? වැඩක් නැහැ. හේතු හොයවුවොත් බණ අහනවා, පුද පූජා පවත්වනවා, පෙරහැර පවත්වනවා, ආගමික වශයෙන් බොහෝ දාන ධර්මාදී පින් කුසල් කරනවා පේනවා. ඒවා ලෝකයට පෙන්වන මායාවක් විතරයි. ප්‍රතිඵල පතා චර්යානුබද්ධව එහි හැසිරෙමින් නෙමෙයි මේ කරන්නේ. යථාර්ථයට පිටුපාලා වංචනික ධර්ම ඇතිව
බොහෝ දෙනෙක් ආගමික කටයුතු කරන්නේ. තරහ අවසරයි අපේ හාමුදුරුවනේ මම විවෘත බණක් කියන්නේ. හැම පැතිකඩයක්ම කලවම් වෙනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසෙන් සුසැදි මේ ලංකා ජන සමාජයේ ඇතුලේ ගිහි පැවිදි බහුතරයක් ඇත්තටම වෙස්වලාගත් චරිත විතරයි. යථාර්ථයට ආපු චරිත තියෙන්නේ ඉතා අවම සංඛ්‍යාවක්. ඒ නිසා බහුතරයක් කරන නොවටිනා කම් වලින් සුළුතරයක් වූ මිනිසුන්ගේ ගුණයන් වැසී ගිහිල්ලා තියෙනවා. ඒවාට නැගිටින්නට ඉස්මතු වෙන්නට දෙන්නේ නැහැ. ගොයමක කැලෑව හැදුනොත් වල් වැහුනොත් ගොයම යට කරගෙන කැලෑව උඩට එනවා. ගොයමේ අස්වැන්නක් ලබන්න දෙන්න. ඒක තමයි ඇත්ත. හොඳට හිටවාපු නිරෝගී පොල් පැලයක් අනෙකුත් ගස් වැඩි තැනී වදලකට වැටුනොත් අර පොල් ගහෙන් පොල් පැලෙන් ඵලයක් ලබන්න කිසි විටක ඉඩ දෙන්නේ නැහැ. පින්නතුනි, ඒ මැද්දෙන් කඩාගෙන බිඳගෙන ඉහළට නැගුණොත් යම් ක්‍රමවේදයක් පාවිච්චි කොට ඒ පොල් ගහේ සරුසාර අස්වැන්නක් ගන්න පුළුවන්. ඒ අස්වැන්න නෙලා ගන්න විදිය කියන්නයි මං අද මේ මාතෘකාව පාවිච්චි කළේ. ඔයාලා ඔක්කොම මාව රවට්ටන්න හැදුවට, ස්වාමින් වහන්සේලාව රවට්ටන්න හැදුවට, ගුණවත් යතිවර ගුරු දෙමව්පියාදීන් රවට්ටන්න හැදුවට රැවටෙන්නේ තමන්මයි. අපේ ආමුදුරුවනේ මේ බලන්නකො, බැලූ බැල්මට මෙවුන්දලා ඔක්කොම පුදුම පින්වන්තයිනේ අප්පා. පුදුම පින්වන්තයි. නිකල සංයමය, ගුණකරුක බව, විනීත හීලා ශික්ෂාකාමී ගුණයන්ගෙන් හෙබි සදහවන්තයෝමයි මේ ඉන්නේ කියලා පෙනුම. ඔබේ ගෙදර ජීවිතෙත් ඇත්තටම ඔහොමද? නිහඬියාව, සංසුම් බව, තැම්පත් බව ඔහොමමද? නෑනේ. නෑ. ඔහොම නෑ. මේ රවට්ටන්න හදන්නේ තුනුරුවන්ව. තුනුරුවන් රැවටෙන්නේ තමයි. හොඳට බලන්නකෝ ලංකාව රැවටිලා නෙමෙයිද තියෙන්නේ කියලා. ලෝකේ රවට්ටන්න හැදුවාට ලෝකේ රැවටුන්නේ ලංකාවම රැවටිලා. අපි ඔක්කොම රැවටිලා. මවාපාපු ලෝකයේ ඇතුලේ දුවන්න ගිහිල්ලා. කාලා රස මුසු භෝජන කර පෙම් ගාලා සුවඳති සඳුනුත් මනරම් ලාලා අබරණ රිසිලෙස සරසුම් පාලා ගිය වැනි බවුරු කොලම්. එහෙම කන්නේ තියෙන්නේ. නිකන් රංගපාලා පෙන්නන්නනේ හදන්නේ. බහු රූ කොලම්. බහු කිව්වේ ගොඩක්. රූ කිව්වේ චරිත. කොලම් කිව්වේ රංගපානවා. ගොඩක් චරිත රංගපානවා පුතා. දැන් මේ වෙලාවේ තියෙන සදහබර උපාසක උපාසිකා චරිතේ ඔය රංගපාන්නේ. පේනවද? පිළිවෙලට පිළිවෙතට ඇඳගෙන සුදුම සුදු පාටට කළු රූප වහලා, කළු සිතුවිලි වහලා, කළු චරිත වහලා සුදු චරිතයක් පෙන්නන ලකුණුනේ ඔය තියෙන්නේ. දැන් මේ ගොඩ මැද්දේ කී දෙනෙක් හොරු ඇද්ද? මේ ගොඩ මැද්දේ කී දෙනෙක් හොරු ඉන්නවද බලන්න කොහොමම. ඒ වගේම සල්ලාල කාන්තාවෝ සහ පිරිමි කී දෙනෙක් ඇද්ද මේ ගොඩේ? නෑ. ඉන්නවා, මන් දන්නවනේ ඉන්නවා කියලා. ඒ වගේම
මවට පියාට ගුරුන්ට වැඩිහිටියන්ට ගරුසරු නැති තුනුරුවන් ඉදිරියේ ගරුසරුවක් නැති කී දෙනෙක් ඉන්නවද මෙතන? ඒ වගේම මත්ද්‍රව්‍ය ಜಾති වලට ඇබ්බැහි වෙච්ච සිගරට්, බීඩි, සුරුට්ටු, ගංජා, කුඩු, තූල්, අරක්කු ආදී විවිධ තැන්වල පාවිච්චි කරන අය කොච්චර ඉන්නවද? ඒ වගේම අඹුවයි සැමියයි දෙන්නා කුලල් කාලා වෙන් වෙලා දෙන්න දෙපැත්තේ ඉඳගෙන වෛරක්කාරයෝ හැටියට ඉන්න අය කී දෙනෙක් ඉන්නවද මෙතන? නැන්දයි ලේලී හැටියට දෙන්නම සිල් ගන්නවා උඩ පන්සලේ යට පන්සලේ මෙවුන් දෙන්නා නයි පොළොංගු ආවි. සාක්ෂි පිරිමි කී දෙනෙක් ඇද්ද? කාවද පුතේ රවට්ටන්න හදන්නේ? සිල් ගන්නවා, බණ අහනවා, බුදුන් වඳිනවා. අපි සදහැබරයි කියලා කාවද රවට්ටන්න හදන්නේ? රවට්ටන්න හැදුවාට බෑ. අපි දන්නවා ස්වභාවය. මමත් මේ සමාජයේ පුතා දෙමළ සිංහල මුස්ලිම් බර්ග ලතින් ඉන්නවා නම් යමෙක් ඒ හැම සමාජය අස්සෙම ගිහිල්ලා රිංගලා තියෙනවා. රාජ්‍ය සේවයත් පෞද්ගලික සේවයත් සිවිල් ජීවිතත් අතරින්. ඒ නිසා ඒ තැන්වල ඉන්න චරිත පිළිබඳව හොඳ චරිතාවබෝධයක් තියෙනවා. ඒ චරිතාවබෝධයෙන් ලෞතර තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී අමා දර්ශනය මම මේ ගලපලා කියන්න හදන්නේ. අර පාපතර ජීවිත වලින් අත මිදලා නිර්වාණගාමි සැපදායක සුවදායක නිදහස සතුට සැනසීම පිරුණු මගක් හොයා ගන්නට. සමහර විට කියන වචනවලට රිදෙන වාගේ ගතියකුත් එයි. හැබැයි රිදවන්නේ නිකන් නෙවෙයි. සුවය ලබා දෙන අදිටනින්මයි. ලොකු තුවාලයක් තියෙන මිනිහෙක් එනවා කුණු වෙලා තුවාලේ. දොස්තර මහත්තයා බැලුවාම තුවාලේ හොඳටම නරක් වෙලා. දොස්තර මහත්තයා මහත් වූ අනුකම්පාවෙන් රෝගියා පිළිබඳව පුතා වෙදකමයි හෙදකමයි දෙකම ඇවැසි බැවින් රෝගියාව සනසා ගණන් ගන්න දෙයක් නෑ පුතා ඉක්මනින් හොඳ කරනවායි කියලා කියමින් පුළුන් ගෝස් එකක් මරන් ඒකෙන් ලොකු කෑල්ලක් කඩලා අරගෙන කතුරේ හිර කරලා ඔබලා වතුරේ අර තුවාලේ ඇතුළට දාලා පුතා කරකනවා. දෙන්නේ තුන් දෙනෙකුට හීන්සැලේ කිව්වා අල්ලා ගනිල්ලා කියලා. අල්ලාගෙන බිම දාගෙන තුවාලේ සුද්ධ කරනවා. දොස්තර මහත්තයාගේ වැදූ අම්මාද ඌ සිහි කරනවා. දාඩිය දෙකාංශයෙන් වැක්කිරෙනවා, කඳුළු වැක්කිරෙනවා, කෑ ගහනවා, ලතෝනි තියෙනවා. මහත්තයා ඒ අවුස්සේම අර තුවාලේ හොද්දට සුද්ධ කරලා රෝස පාට වෙනකන් සියලුම කුණු සියලුම විස බීජ සියලුම ජරා වයින් කරලා බෙහෙත් ගල්ලනවා. සතියක් දෙකක් යනකොට තුවාලේ ගොඩ වෙලා පුංචි තුවාලයක් කිසි කරදරයක් නැතුව ආපු ගමන් තුවාලේ බැඳුම් පටිය ගලවලා අයින් කරලා බෙහෙත් චුට්ටක් ගල්ලනවා. ටික දවසක් යනකොට තුවාලේ වේලිලාම යනවා. තුවාලේ වේලිච්ච මිනිහා ලොකු කේක් එකකුත් තරන් අතක් මහත ආනමාළු ඇවරියකුත් තරන් දොස්තර මහත්තයාගේ බංගලාවට ගිහිල්ලා දීලා වැඳලා මහත්තයාට බුදු බව අත් වෙන්න ඕනේ මට මේ කරපු උපකාරයට කියලා අරුන්දා වඳිනවා. මුලදිරි දෙනවා. ඒ තුවාලේ හාරනකොට ඒ තුවාලයක්ම බව දැනගෙන හොඳ වෙනකොට බෙහෙත් ටික ක්‍රමානුකූලව දිනපතා දා ගන්නකොට සුවය දැනුණාම ඔබට හිතෙයි දැන් අද මේ ධම්සභා මණ්ඩපේ ඉන්නවා ඉතා දුර කිලෝමීටර 50 60 දුරින් ආපු අය ඉන්නවා මේ ධම්සභා මණ්ඩපේ.
තුවාලේ හොඳ වෙච්ච අය පුතා. ධර්මයේ හැසිරෙන්න පුතා ලැබෙනවා. මම පෙර කී වැරදි ඔබ ළඟ තියෙනවා නම් ඔබ දන්නවා ඔබ ළඟ තියෙන වරද්ද මොකද්ද කියලා. හොරෙක්ද? කපටියෙක්ද? වංචනිකයෙක්ද? සල්ලාලයෙක්ද? බේබද්දෙක්ද? අකීකරු දඩබ්බර? මව්පියන්ට නැති, ගුරුන්ට නැති සතෙක් වාගේ පැටියෙක්ද? ඒවා මේවා නොහොබිනා කන් ටික ඔබට තේරෙන බැවින් ඔබ ළඟ තියෙන දෝෂය ඔබම දැකලා ඒක සමාජයේ පිළිකුල් කරන, ඔබේ ආත්මය ඔබේ ජීවිතය විනාශ කරන දුර්ගුණයක් එයයි කියලා තේරුම් අරගෙන මා මේ කියන්නට හදන ලෝකය ඔබ නිර්මාණය කරන්න මහන්සි ගත්තොත් එච්චර ඈත යන්නේ නැතුව ඔබටම සතුට දැනෙනවා, ඔබටම සැපත දැනෙනවා, ජීවිතේ ඔබට නිදහසක් දැනෙනවා. ඒ නිදහස තමයි පුතා නිවන කියලා කියන්නේ. ඒ නිදහස සතුට තමයි නිවන කියන්නේ. අමරදේව මහත්තයා එක තැනක මම දැක්කා අපේ හාමුදුරනේ කියනවා වක්කඩේ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර ආසේ වලාකුලින් විදුලිය කෙටුවා කිව්වට වස් නැත නිල් නිල් පාටින් කටරොඩු මල් වැට වට කෙරුවා තුන් දවසක් අමනාපෙන් සිටි කලු නොකාඩු බැල්මෙන් බැලුවා ගල මතු පිට මල පිපෙන් මල වට බඹරිඳු නටන් වැහි වැහැලා ගඟ පිරෙන්න ගඟ උතුරා හිත පිරෙන්න ගලා හැලෙන වැහි වතුර වගේ උඹ හිනාවෙයන් කළු හිනාවෙයන් වෙලා මගේ හිත හිනාවකින් තව හිනාවෙයන් කළු හිනාවෙයන් හිනාවෙයන් කළු හිනාවෙයන් හාමින් ගංගක් ගලන්නේ මහා සාගරයට ජීවිතය ගලන්නේ මරණයට මරණයෙන් සමුගන්නා අපි සංසාර සාගරයට සසර ගමනට එකතු වෙනවා ගඟක් ගලාගෙන ගිහිල්ලා සයුරට වැටුණාම කරදියට එකතු වෙනවා අය ගඟදිය හොයන්න බෑ සසරට එකතු වෙන අපි දෙන්නාත් ඔයාට මම්වත් මට ඔයාවත් අය කවදා කොතනකදී කෙසේ මුණ ගැහිදයි කියන්න බෑ එහෙයින් යම් යම් අඩුපාඩුකම් මග බාධක තිබුණත් ඒවා දුරුකොට දැක අවබෝධයෙන් අපි මේ අද ඇති කරගත්ත ප්‍රීතිය මැරෙනකම් අරන් යමු හාමිනේ කියලා දෙන්නගේ අඩුපහඩු මකාගෙන සන්තෝෂය උපදවා ගත්තාලු අමරදේව මහත්තයා කියනවා ඒක තමයි නිවන කියන්නේ හදයම් පුනාතීති පුඤ්ඤං චිත්තං පසාදේති පුඤ්ඤං හදවතේ ඇතිවෙන ප්‍රීතිය සතුට සැනසීම හිතේ ඇතිවෙන ප්‍රීතිය සතුට සැනසීම තමා පින්නතුනි නිවනට මඟ හදන පදනම් ඒ උතුම් වාසනා ගුණය ලබන්නට අද මේ ධම්සභා මණ්ඩපය ඔබ හැම දිනාටම හරිම ලාභයි මම පාඩු වෙන වැඩක් කරන්නේ අපේ සියල සංස්කෘතියේ මිනිස්සු දන් දුන්නට හරි ලෝභයි. සමහර විට කඩේ වහන්නේ මාසෙකට වතාවක්වත්. ඇතැම් ජන කොටස් සතියකට වතාවක් වහනවා ලොකු ව්‍යාපාර. නමුත් අපිට හිතෙන්නේ ඇයි ඒකට වෙලාව මෙවැනි දෙයකට වැය කරලා අතනින් ගන්නා කාලය ආධ්‍යාත්මීය ලෝකේ පෝසත් කරන්න භාවිත කරන්න නැතුව
භෞතික රාගික කෙලෙස් බර ලෝකේ පෝසත් කරන්න සල්ලි හොයනවා. සල්ලි තියෙන එකත් මැරෙනවා නැති එකත් මැරෙනවා. නේද ඈ? නව ලෝක මුදලාලි කොයිද? උන්දන මේ රටේ හිටු මහා ධන කුවේරයෝ කොච්චර හිටියද? නෑ. මම පුංචි කාලේ ඉඳලා හිටපු ජනාධිපතිවරු කෝද? පරණ මැති ඇමතිවරු කෝද? හිටපු අගමැතිවරු කෝද? ඒ හිටපු සිටුවරු කෝද? ඒ ඔක්කොම විනාශ වෙලා ගිහිල්ලා. ඒ ඔක්කොම මේ මහ පොළොවේ පස් අතරේ පුතා අපිට පෑගෙනවා පයට පෑගෙන දූවිල්ලක්සේවත් ගණන් නොගෙන ඒ මතින් යනවා අපි. ඒ තමයි අපේ උරුම කරුමේ. නමුත් ඒ ගැන දැක්මක් නැති අපි මේ මිහි මඩලේ කාලා මැරෙන්න කොච්චර තිබ්බත් මදි සල්ලි හොයනවා ආධ්‍යාත්මීය ගුණ දකින්න. ධර්මානුකූල භාවයට ගරු කරන්න. හැදියාව ඇති කරගන්නේ නැහැ. ඒ අවාසනාවන්ත ලෝකයෙන් අත මිදෙන්නට වරම් ඇති උත්තම ලාභ අපි ලාභ වලටනේ කැමති පාඩු වලට කැමතිම නැහැනේ. ඒ හින්දා අද මේ කාලය වැය කරලා ආපු ගමනේ ඔබට දේශපාලඥයෝ වාගේ නෙමෙයි පුතේ මා. ඒ රැස්වීමකට ගිහිල්ලා හිටගෙන ඉඳලා සූකුළු අවුවේ. ඒක එනවා කිව්වේ 2ට ආවේ 5ට. පැය 3ක් කාලා කාබාසිනියා කොල්ලා 2ට ආපු එනවා කියපු මිනිහා 5ට ඇවිල්ලා මෙවුන්දලාට කියනවා මන් දිනපු ගමන් පටන් ගන්නේ මෙතනින්. වරකපොලින්ලු පටන් ගන්න පුතා. වරකපොලින් පටන් අරගෙන නිර්මාණය කරනවලු ලංකාව. මාහේනෙන් පටන් අරගෙන නිර්මාණය කරනවා ලංකාව. අඹේපුස්සෙන් පටන් අරගෙන නිර්මාණය කරනවා ලංකාව. කන්ද කපන් යනකන් දන්නේ නැති පව්කාරයෝ. ඒකත් පත්තරෙල්ලු දැක්කේ කිව්වා මට පුදුම දුකක් හිතුනේ මේ මිනිහාගේ. මේ මිනිහා ගැන පුදුම දුකක් හිතුනේ මට. ඒකවත් දන්නේ නැති මිනිහා අපි ගැන හිතන්නේ කොහොමද පුතා? රටේ පාලකයෝ තම තමන්ගේ ආත්ම තෘප්තිය සඳහා මලු තනනවා. පූජකයෝ ලෞකික කෙලෙස් බර ලෝකයේ ගිහියෝසේම භෞතික සැප සම්පත් ඒක රාශී කරලා අපවත් වෙලා යනවා. ආගමට දහමටවත් ජාතියට කුලයට ගෝත්‍රයටවත් ස්වයං සංසාර ගමන සුවපත් කරගන්නටවත් යමක් එකතු කරගන්නේ නැහැ. ඒ නිසා අද ලාභයි ඔබට ඒ සංසාර ගමන සුවපත් කරන්නට. සසර ගමනේ දුක නිවන්නට. මෙලව ජීවිතයේ සතුට සැනසීම ප්‍රීතිය නිදහස ඇති කරගන්නට. මෙලව ජීවිතයේ පුතා ඔබ කැමති භෞතික වස්තු ලාභ ඔබට ලබන්න ක්‍රමවේද පාදලා දෙන්නට නිර්වුල්ව මග කියනවා අම්මා. ලෞතුරා අමා දහමට අනුව. ඒ නිසා ලාභ 5ක් හම්බෙනවා. ගෙදර යනකොට මල්ල පිරිලා. මොනවාද බණ ඇහුවාම හම්බෙන ලාභ 5? අසුතං සුනාති සුතං පරියෝදපේති කංඛං විතරති දෙට්ටෙන් උජුං කරෝති චිත්ත මස්ස පසීදති කියලා ලාභ 5ක් තියෙනවා. අසුතං සුනාති නොයසුවෙව් අහන්න හම්බෙනවා. මං කියනවා මාහේනට වරකාපොළට සංසාරයට ආපු නැති වුණාද අලුත් එව්වා කියන්න හදන්නේ. අලුත් එකක් ඉගෙනගෙන මැරුණා. ඇකි හෙට මැරුණත් කමක් නැහැ මේ උන්දලා. දැම්ම මැරෙන්න එපා. අරුන්දා බුදි. දැම්ම මැරෙන්න එපා. මේක අහලා මැරෙන්න අලුත් මිනිහෙක් මැරෙන්නේ එතකොට. නාකියා වුණත් අලුතෙන් මැරෙන්න හම්බෙනවා නම් වටිනවනේ. අලුත් වෙලා මැරෙනවා නම් හොඳයි. ඒකට අවශ්‍ය පාර කියනවා අම්මා.
දෙක සුතම් පරියෝදපේති භාගෙට දන්නේවා සම්පූර්ණ වෙනවා. මොනවාද භාගෙට දන්නේ වුණා තියෙන්නේ? ඔක්කොම භාගෙට එකක්වත් තියනවද හරියට? නෑ මං හොඳට දකිනවා හැමදාම දම් සභා මණ්ඩපයකට එනකොට මෙවුන්දලා ඇවිල්ලා ඉස්සරෝම දොරකඩම ඉඳ ගන්නවා. හරි. ඉතුරු වෙලා ශාලාවේ ඉස්සරහා ඉතුරු වෙලා දම් සභා මණ්ඩපයේ ඉදිරි පෙළ ඉතුරු වෙලා මෙවුන්දලා ආපු ගමන් ඉඳ ගන්නවා එතන. මං දැක්කා දැන් එක අම්මණ්ඩි කෙනෙක් වේවැල් පාර තලන්න ඕනන්නේ මෙච්චර නාකි වෙනකන් හැදිලා බොලන් ඉඩෝරෙට පැහිලා වාගේ. පොඩි එකෙක් අරගෙන ඇවිල්ලා තියාගෙන ඉඳලා අර පඩි පෙලේ කිටියට හිර වෙලා. ඒ උන්දාර සෙනග ගොඩ මැද්දෙන් පොඩි එකෙකුත් ඇදගෙන යනවා අහලේ. අර සෙනග ගොඩ මැද්දෙන් ගියා එක්ක බාන අහන්න දෙන්නෙත් නැහැ. ඒ ළමයා ඒ උන්දාගෙත් නෙමෙයි. ළමයා ඒ උන්දාගෙත් නෙමෙයි. අනුන්ගේ එකෙක් මේ කුලියට එල්ලන් යන්නේ පුතා. බලන්න දෙයක් නැහැ එක්කෝ දුවගේ පැටියෙක් එක්කෝ පුතාගේ පැටියෙක්. නැත්තම් එවුන්දගේ වයසේ හැටියට එවුන්දට මේ කාලේ හම්බෙන්න විදියක් නැහැ. අනුන්ගේ මලු කරේ දාගෙන පිස්සෝ වාගේ පුතා මේ අත ඇවිදිනවා. තමන්ගේ වයසට ගැලපෙන්න මේ අවසාන කරුමේ පටිසන්ධීගෙන එන්නේ මාරයා පෙනි ඉන්නේ. එතකොටවත් අතහැරපම් මේ අල්ලාගෙන ඉන්නෙව්වා. පරම්පරාවම අල්ලාගෙන තවත් මෙවුන්දා මැරෙන්නේ නැතුව ඉන්න ඔට්ටු වෙනවා. දැන්වත් බණපදයක් අහලා හිත නිමාගෙන වදාපු එකාට හදාගන්න කියලා පැත්තකට වෙන්න එපා. නෑ. දැන් මේ අලුත් ඉන්න නාඹර වයසේ තරුණ අම්මලා ඔක්කොම කරන්නේ තමන්ව හදාපු අම්මාටම තමන්ගේ පැටියත් වදලා කරේ තියලා ඒකි මාරු වෙනවා. එහෙම ගතියක් නෙමෙයි තියෙන්නේ. සල්ලි වලට තියෙන පෙරේතකමට ළමයාව විසිකලා යනවනේ යන්න. ඒක ආර්ථිකයට මුහුණ දෙන්නලු. ආර්ථිකයට මුහුණ දෙන්නලු මේ උන්දා ඒ වැඩේ කරන්නේ. එතකොට ගෑනිට රස්සා නැති ගෙදර එක ජීවත් වෙන්නේ නැද්ද? දැන් පොල් කඩන එකාගේ ගෑනිට නෑ පුතා රස්සාවක්. ඒකි පොල් කඩන්න යන්නෙත් නෑ. පොල් අහුලන්න යන්නෙත් නෑ. උන්දා ගෙදර ළමයි 8ක් ඉන්නවා කියලා රූපවාහිනියේ පෙන්නුවා. ළමයි 8ක් ඉන්නවා. පොල් කඩන එකෙන් තමයි ජීවත් කරවන්නේ 8 දෙනාම. කොයි ආර්ථික ගැටලුව ඒ කොල්ලට? ඈ හදාගත්ත මායමක් නෙමේ. හදාගත්ත මායමක්. ගෑනු රාජ්‍ය සේවයට පෞද්ගලික සේවයට කියලා පැනලා යන්න ගිහිල්ලා තමයි කෑවේ පුතා මේ රට. භාගෙට භාගයක්. ඕනෑ තැන නෙමෙයි උන්දලා ඉන්නේ. කමක් නැහැ සේවය කෙරුවට. හැබැයි සුදුසු තැන ඉඳගෙන මව්කම තියාගෙන ගෑනුකම රැකගෙන රට වෙනුවෙන් යමක් කරන්න ඔබට තියෙනවා හයිය. ඔබට තියෙනවා අයිතිය. ඔබට තියෙනවා හැකියාව. හැබැයි පුතා ඒක පේමන්ට් එකේ විකුණන්න නෙවෙයි. ඒක මගතොටේ විකුණන්න නෙවෙයි. ඒක රාජ්‍ය සේවය ඇතුලේ විකුණන්න නෙමෙයි. ඔයාලා දැක්කා නේද ගෑනුකම අරගෙන മന്ത്രി සභාවට යන්න ගිහිල්ලා බලහත්කාරකම් කරන්න හැදුවලු කියලා. නාම යෝජනා දෙන්න ගියපු වෙලාවේ එයාට ඡන්දෙට ඉදිරිපත් වෙන්න අංකෙ දෙන්න නම් තේරින් කමිටුවට එන්න නම් තෝරා ගන්න නම් අර එක්කුගේ බිල්ලට වැටිලා එන්න ඕනෑ කමක් තිබුණාලු. ඒගොල්ලන් මෙවුන්දා ඒක මං ගිල්ලා. ඒක ධම්සභා මණ්ඩපයට ගැලපෙන්නේ නෑ වාගේ දැවුණා. ඒකින්ද මං ඒක ගිල්ලා ගෙදෙට්ට වෙලා ඉඳගෙන රටට යමක් කරන්න බැරිද? රාජකීය පුතෙක් වදලා හදාපන් ඇයි? රාජකීය පුතෙක්. දැන් මගේ අම්මා වදාපු 5 වෙනි ආමං මට එන ගැහුවද? නෑනේ. මගේ අම්මාගේ අහිංසක කීර ධාතුවෙන් තැනිච්ච මං මගේ අප්පච්චිගේ දාඩිය වලින් තැනිච්ච මං ලෝකේ පුරා යන්න පුළුවන් හයියක් හම්බුණා මට. මගේ අයියා යුද්ධ හමුදාවේ, මල්ලි යුද්ධ හමුදාවේ, නංගි රාජ්‍ය සේවයේ ලිපිකාරණියක්,
අනිත් මල්ලි හීම් ව්‍යාපාරිකයෙක්, ගොවියෝ 5ක්. ඔක්කොම 10ක්. රටට මොනතරම් සම්පතක්ද? ඒගොල්ලෝ ජාතිකත්වයේ වෙනුවෙන් ආගම වෙනුවෙන් ගහ ගන්නවා. රෙද්ද කරට අරන් මන් දැක්කා හාඳුරුවරුයි මිනිස්සුයි ඔක්කොම පාරේ. එකක් ඉවර වුණා විතරයි අවුරුදු 30ක් ඇවිලිලා රටේ තාරුණ්‍ය වයසේ දසදහස් ගාණක් දරු පැටව මේ මිහි මඩලේ පස් කරලා නිමුණා විතරයි. ඒ උස්නේ යන්න බැරි වුණා. ආය එකක් අමුණා ගන්න ලෑස්ති වෙනවා. ආය එකක් පටන් ගන්න හදනවා. මා පෞ දෘෂ්ටීන්ගෙන් පිරිච්ච જાතියක් ඉන්නේ මේ රටේ. කී දෙනෙක් ඉන්නවද පුතේ අන්දයෝ? මා පුතාලත් එක්කම යුද බිමේ හිටපු මං කොච්චර ගියාද ඒ කාලේ? දිනයක් නොපතා ගියා. අවුරුදු 22යි මාත් දැන් යුද හමුදාවට ත්‍රිවිධ හමුදාවටම සේවය කරන්න පටන් අරන්. නිස්සරණ අධ්‍යාසයෙන් මං ඒ කැපකිරීම කෙරුවා. මේ දරුවන්ගේ හිතේ තියෙන දුක කනගාටුව වේදනාව නැති කරලා පෞරුෂයක් ඇතිව හෙළ දීපය වෙනුවෙන් හෙළ දෙරණ වෙනුවෙන් සම්බුදු සසුන වෙනුවෙන් මේ ජාතිය වෙනුවෙන් උඹලා වැඩ කරපල්ලා. එහෙම වුණොත් උඹලට හෙටක් තියෙනවා, අපිට හෙටක් තියෙනවා. අපි හදාපු මතු පරපුරු වලට හෙටක් තියෙනවා. මේ ලෞතුරා සම්බුදු සසුනට පුතේ හෙටක් තියෙන්න ඕනේ. නිවන් යන්න මේ ලෝකේ සත්වයාට කියලා අපිත් කැපකිරීම කළා. ඒ කොල්ලෝ කැපකිරීම කළා. අද ඇස් දෙක නැහැ. අත නැහැ, පය නැහැ. පා දෙකම නැහැ. අත් දෙකම නැහැ. ඒ තරම් දුක් විඳගෙන උඩු බැලි අතට තියාපු තරමින්ම ඉන්නවා. කඳ කෑල්ලම පන නැහැ, ඔළුව විතරයි අප්පච්චි පන. අර අභිමන්සලේ ඉන්නවා කොළුවේ. මම බණ කියන්න ගියපුවාම තල්ලු කරගෙන එනවා ඇඳම. තල්ලු කරගෙන ඇවිල්ලා තියෙනවා. බණ ඉවර වෙනකොට කොට්ටේ තෙමිලා හාඳුන්නේ කඳුළු. මං ඉස පිරිමැදලා මයි පුතා බණ ඇහුවා නේද? මයි පුතා ලෝකයේ වෙනුවෙන් ජීවිතය දානය කරලා සතුටු වෙන පුතෙක්. මයි පුතාට සසර ගමන වරදින්නේ නැහැ පුතේ කියලා මං ආශිර්වාද කරලා ඉන්නේ හැමදාම. ඒ තරම් මේ රට වෙනුවෙන් වැඩ කරපු මිනිස්සු ඉදිරියේ පෞකාර જાතියක් පුතා රංගපානවා දැන්. රංගපාලා ආපිට කාලකන්ණි හෙටක් ඊළඟ වැඩිච්ච පරම්පරාවට උදා කරලා දෙන්න මේ දතකන්නේ. සාමයේ සතුට සැනසීම පිරුණු හෙටක් අපිට තියෙන්න ඕන. ඉරටුවක්වත් පාවිච්චි කරන්නේ නැතුව ලෝකයේ අවිහිංසාවාදීව හීලෑ කරපු ලෞතුරා තථාගත අමා දර්ශනය ජීවිතය කරගත්ත සංඝයා වහන්සේට ඒක තේරෙන්නෙත් නැත්තම්, පාලකයන්ට ඒක තේරෙන්නෙත් නැත්තම්, ඉගෙන ගත්තා උගත අයයි කියාපු මිනිස්සුන්ට තේරෙන්නෙත් නැත්තම්, අන්‍ය ආගම්වල ඉන්න පූජකයන්ට මේක තේරෙන්නේ නැත්තම්, හල් කුරාණේ කියලා පොතක් තියෙනවා පොත කියවන්නේ නැහැ, බයිබලේ කියලා පොතක් තියෙනවා පොත කියවන්නේ නැහැ, භගවත් ගීතාව කියලා පොතක් තියෙනවා පොත කියවන්නේ නැහැ, ත්‍රිපිටකය කියලා එකක් තියෙනවා ත්‍රිපිටකය කියවන්නේ නැහැ. මේ පූජකයෝ ඔක්කොටම ඕල්මාදේ තියෙන්නේ. බෞද්ධරයා පූජකයන්ට ඕල්මාදේ හින්දා මිනිස්සුන් වරන් යන්නේ වැරදි ගමනක. ඇත්ත ඇති සැටියෙන් කිව්වා නම් ඉවරයි. පාපේ පාපේමයි, කුසලය කුසලයමයි කියලා ඔය පොත්වල ලියලා තියෙනවා. එකම ආගමකවත් බෞද්ධ දර්ශනෙත් කොහෙවත් නෑ පුතා කෙනෙක් කෙනෙකුට හිංසා කරලා නැගී හිටපියව කියලා. කොහෙවත් නෑ. වරදට දඬුවම් දෙන්න හැම ආගමෙම කියලා තියෙනවා. බෞද්ධ දර්ශනෙත් තියෙනවා අපි හඳුන්නේ වරදට දඬුවම් දෙන්න කියලා. ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සතරවරන් දෙවියෝ ඇවිල්ලා මධ්‍යම රාත්‍රියේ දේශනා කරනවා ආටානාටිය සූත්‍රය. සන්තිහි බන්තේ උලාරා යක්කා භගවතෝ අප්පසන්න, සන්තිහි බන්තේ මජ්ක්‍ධිමා යක්කා භගවතෝ අප්පසන්න, සන්තිහි බන්තේ නීචා යක්කා භගවතෝ අප්පසන්න. භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ දර්ශනයටත් ඔබ වහන්සේගේ බුදුපුත්
උතුම් ආර්ය මහා සංඝරුවනටත් ඔබ වහන්සේ අනුගමනය කරන ශ්‍රාවකයන්ටත් නොදැමුණු හිත් තියෙන ඉහළ ප්‍රමාණයේ යක්කු මධ්‍යම ප්‍රමාණයේ යක්කු පල්ලෙහා ප්‍රමාණයේ යක්කු බාධා කරනවා. ආන්ගේ බාධා කරනෙව් රාජ්‍ය සේවයට එකඟත් නැත්තම් නීතියට එකඟ නැත්තම් සමාජයට එකඟ නැත්තම් ආගමට දහමට එකඟ නැතුව සත්පුරුෂයන්ට හානි කරනකොට අපි උන්ට තලන්නද දඬුවම් දෙන්නද කියලා ඔය සූත්‍රය අහනවා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ නිහඬව මුනිවත රැක ඒ සූත්‍රය අනුමත කොට දේශනා කොට වදාලා පුතා. නොදැමුණු අයව හීලෑ කොට ගණ්ඩ ක්‍රමවේද ඕන උපක්‍රම ඕන. සතරවරන් දෙවියෝ මිනිස්සුන්ට හිංසා කරන්න හිංසා කරන උඹ මුදවා ගන්න ක්‍රම පාවිච්චි කරනවා. ඒ වෙලාවට දඬුවම ඕන. එහින්දා එල්ලුම් ගහක් තිබ්බට කමන්නේ. ගලපන්නම බැරි නම්. මේ ලෝකයේ වෙනුවෙන් යහපත වෙනුවෙන්. එහින්දා පින් කැමති ඔබ ජීවිතය දිහා බලලා මේ බාගෙට දන්නා ලෝකය පරිපූර්ණ කොට ඉගෙනගෙන රටට වැඩක් ඇති මිනිසෙකු වෙන්නට පුතා දැඩිව හිතට ගන්න. බෞද්ධ දර්ශනය අනුගමනය කරන්න. අන් ජාතීන්ට අන් ආගම්වලට ගරු කරන්න. ඒ අයට හිංසා නොකර ඉන්න. තලද්දි කොන්දල් අඬද කියන්නේ. ඒකට තමයි පුතේ මම මේ මාතෘකා කළ ධර්මානුශාසනාවේ අවසාන ධර්මකාරණේ තියෙන්නේ. මම විස්තර කරනකොට ඒකත් අහගෙන ගැළපෙන චරිතයන් නිර්මාණය කරගත්තාම ඔය අපල උපද්‍රව සතුරු කරදර විපත් නැති කරගෙන සොඳුරු ගමනක් යන්න මග හැදෙනවා. ඒකට දිරි ඇති જાතියක් වෙන්න ඕන. අන් අයට ලැජ්ජා බය ඇති වෙන විදියට අපේ ජීවිතේ ගොඩනගා ගන්න ඕනේ අපිට ලැජ්ජ බය ඇතිව. එතකොට සමාජයේ ගැටෙන්නේ ඒ හින්දා නොදන්නා දේ දැනගන්නා ගමන් බාගෙට දන්නා දේ පරිපූර්ණ කරන්න මහන්සි ගන්න. කංකම් විතරති සැක නැති වෙනවා. දැන් තියෙන සැකයෙන් නේද? කඩ හිතෙන්නේ නැහැ සැකයි. බොණ්ඩ හිතෙන්නේ නැහැ සැකයි. හැබැයි 25000ක් විතර පිට රට යවලා ගෑනු බලන්නකෝ හඳුරු මුන්ට ලැජ්ජ නැති කොම කියන්නේ. අරාබියට යවලා 25000ක් විතර ගෑනු පිරිමි මෙහෙ ඉඳගෙන ගෑනු එවන සල්ලි වලට බත් කකා මේ කපාරේ ගහ ගන්නවා ජාතිය වෙන. ලැජ්ජ තියනවද? ආහාරේ වළං හොදනවා. ආහාරේ කිලිකුණු හොදනවා. ආහාරේ සකල විදම දුක් විඳිනවා පුතා. ශරීරෙත් විකුණ එවුන්දා. විකුණනවා නෙමෙයි විකිනෙනවා. මොනවා කරන්නද? කරදී වලල්ලෙන් එපිටහට පැන්නාට පස්සේ කාට කියන්නද? කොරන සියලු අඩත් ඒට්ටම් වලට යටත් වෙන්න වෙනවා. පණ බේරාගෙන ආපහු එන්න නම් ඒ ගැන කිසි තැකීමක් නැතුව ගෑණි විකුණාපු පාලකයොත් එහෙමයි ගෑණි විකුණලා සල්ලි ගෙනා ගන්නවා පුතා පාලකයෝ. විදේශ කටයුතු ඇමතුමා වුණාට පටිය බැඳලා කියන්නේ විදේශ විනිමය ගලාගෙන එනවලු ගෑනුන්ගේ පිටකොන්ද මති. ඒක කනවා මෙතන ඉඳගෙන අප්පලා. ඇඳුමක් ඇඳගෙන කතා කරුවේ හැකිද? ලංකාවේ පුතේ ගෑණියෙක් තියා පිරිමියෙක්වත් පිට රැටියන්ට දීපු නැති අභිමානවත් ශ්‍රී ලංකාව මේක. ඔයාලට මතකද ලංකාවට සොලීන් ඇවිල්ලා යුද්ධ හමුදාවේ අපේ සොල්දාදුවෝ 12000ක් පරාණ අපකරුවෝ හැටියට අරගෙන ගිහිල්ලා රඳවාගෙන වැඩ ගත්තා. එතකොට හිටියේ පුතා වංක නාසික තිස්ස රජුරු නහය වක ගැහිච්ච තිස්ස රජුරුව. ඒ හින්දා තමයි වංක නාසික තිස්ස රජුරුව කියලා කියන්නේ. රජුරුව නාකියොන්ට රජ කරන්න බෑ පුතා. ඒක හයි හත්තිය තියෙන එකට දීලා අයින් වෙන්න ඕනේ. බලන්නකෝ දැන් අපේ රටේ මේ බෙල්ල පල්ලේ හැම කඩා වැටිලා පුතා කුකුලය කරමල වාගේ එල්ලෙනවා පල්ලට.
අවුරුදු 75යි 80යි 85යි තවත් අරකෙම එල්ලිලා කතා කරන්න බෑ සමහරුන්ට බොල බොල හඬ නගනවා අන්සාභාගේ හැදිලා හැරමිටියෙන් යන්නේ ඒත් අතාරින්නේ නැනේ පෙරේතයා ඒත් අතාරින්නේ නැහැ පෙරේතයෝ අර කල්ලාගෙන ඛණ්ඩමයි ඔට්ටු වෙන්නේ නමුත් වීරිය නැහැ මනෝභාවයන් විකෘති වෙලා මේ අයට පුළුවන් ද පුතා පාලනය කරන්න වංකනාසික තිස්ස රජුරුවත් ඔය වාගේ මෝඩ වැඩක් කෙරුවා කොල්ලා මහා ජව සම්පන්න තරුණයා දෙන්නේ නැහැ තවම අල්ලාගෙන කකා හිටියා සොලින් ඇවිල්ලා තලලා 12000ක් අරන් ගියා කරුමෙට ජාතියේ වාසනාවට ලොක්කා මැරුණා වංකනාසික තිස්ස රජුරුව මැරුණා මැරුණට පස්සේ පුතා රජ වුණා කවුද රජුරුව කොල්ලා කවුද වංකනාසික තිස්ස රජුරුවන්ගේ මොකාවත් කමන්නේ අපිට ඉතිහාසයක් ඕනේ යයිද මොකාවත් කමන්නේ මායි මගේ මිනිහයි දරුවෝ ටිකයි බේරිලා අනික් උන් ඔක්කොම ගම් වතුරට පළ කිව්වලු ඔක්කොම ඉඩන් අපිටනේ කිව්වලු ලංකාවේ එකෙක් පුතා එහෙම ප්‍රාර්ථනා කරන අප්පලා ඉඳිද්දී ආයි රටේ ඉතිහාසයේ මොකා රජ වෙලා හිටියත් අපිට මොකට එහෙමයි ඔළුව එහෙම තමයි හැදුවේ ලංකාව ඒ හදාපු ලංකාවේ තමයි බොල් జాතියක් ඉන්නේ බොල් జాතියක් ඉතුරු වෙලා ඉන්නේ මෝඩයෝ හැදුවාම පාලකයාට ලේසි පුතා ඒකේ දෘෂ්ටියක් නැති జాතියක් හදලා තියලා තියෙන්නේ පාලකයා උඩ පයින් තාලයට අනුමත කරනවා එහෙමයි කියනවා ඒ අයට එරෙහිව නැගී හිටින්නේ නැගී හිටි වාගේ දැක්කොත් එහෙම සංගීත සම්දර්ශනයක් ගෙනල්ලා වරකා පොළ අර මැද තියෙන පිට්ටනියේ දානවා එතකොට මේ කලබල වෙච්ච උන්ට බාර් ටිකට අරක්කු ටිකක් ගෙනත් දාලා සංගීත දර්ශනේ දාපු ගමන් මාසයක් විතර යනකම් සංගීතයේ මත යනවා කට්ටිය. එතකොට පුතා ආපු ලොකු ගැටලුව අමතක කරලා දාන. මොකක් හරි එකක් ගෙනල්ලා කලබගෑනියක් ලෝකේ කුලප්පු කරලා රට කුලප්පු කරලා ගැටලුව යට ගහලා මෝඩයෝ සනසලා නිකා ඉන්නවා. එහෙම ශ්‍රී ලංකාවක් පුතේ තියෙන්නේ. මට කොළ පාටද නිල් පාටද රතු පාටද කහ පාටද කියලා නෑ පුතා මම මේ බුදුහාඳුරෝ දේශනා කොට වදාළ අමා දර්ශනයේ සත්‍යය කියන්නේ. එකල හිටපු රජුරෝ තමයි ගජබා කුමාරයා. ගජබාව ඔබට එහා පැත්තේ ප්‍රාන්තේ පුතා. ඔබට එහා පැත්තේ ප්‍රාන්තේ ගජබා කුමාරයා හිටියේ. ඒ ගජබා කුමාරයා රජ වෙලා දැන් ලැජ්ජයි රාජ පරම්පරාවටම කැලලක් වුණා. තාත්තගේ කාලේ සොලින් ඇවිල්ලා පැහැරගෙන ගියා 12000ක්. රජ පරම්පරාවටම නින්දාවයි. කොල්ලා ඒ ගමන ඒ නින්දාව මකලා අභිමානව ශ්‍රී ලංකාවක් ගොඩනගන්නට ඕනෑ කියන චිත්ත ශක්තිය දැක්මෙන් නුවණින් සන්නද්ධ බලසේනාවක් නිර්මාණය කරගෙන ඉන්දියාවට ගියා. බලන්න ශක්තිය කොච්චරද කියනවා නම් යකදාවෙන් ගැහුවලු පුතා මුහුද දෙබෑ වෙන්න කියලා කියන්නේ. ඒ කාලේ අපේ හැන්නේ වඳුරු පයින්නවලුනේ ලංකා භූමිතලයේ ඉඳලා ඉන්දියා භූතලයට වඳුර දුවගෙන ගිහිල්ලා පයින්නවලු. එතකොට කාදනය වෙලා නැහැ. වසර දහස් ගානකට පෙර රටවල් දෙක ළඟ තිබ්බේ. ඉන්දියාවට ගිහිල්ලා අපේ 12000ත් අරගෙන එහෙන් 24000කුත් අරගෙන 36000ක් අරන් ආවලු මෙයාට. 36000ක් ගෙනල්ලා 36000 මේ රඳවාගෙන අපේ සොල්දාදු රැකවල් වලට දාලා අර ගෙනාපු 24000න් ලංකාවේ හොඳ ව්‍යාපාරයක් හැදුවා පුතා. ලොකු අමුණක් බැඳලා. උපාසකම්මලා දන්නවා ඇති අමුණු තියෙන තැන. කොතනද ඒක තියෙන්නේ? ඒ අමුණ. කොහෙද පුතේ අමුණ තියෙන්නේ? ඕ මා පුතාලගේ උපාධි. පේනා නේද උපාධි? පේනා නේද අපේ ලංකාව ගැන දන්නා ප්‍රමාණය?
අච්චර වීර ක්‍රියාවන් කරපු ලෝකේ ගැන දන්නේ නැති මෙවුන්දලා ජීවත් වෙලා නිකම්ම නිකම් මිහිමඩලට බර වෙලා මැරිලා යන පව් జాතියක් වෙලා පුතා. ඉස්සර අපේ අත්තප්පා අත්තම්මා තමා චූටිය උන්ට මේ කතන්දරේ උගන්වන්නේ වීර කතාව. ආධ්‍යාත්මීය බෝසත් කතාව. පිළ උඩ තියාගෙන මාගල එලාගෙන විට හපහපා එවුන්දා පුංචි උන්ට රහ කර කර ඇස් දෙකෙන් අභිනයම් පෙන්නමින් මේ වීරයන්ගේ ක්‍රියාවන් පෙන්නුවාම අර චූටි එකා පුතා හෙට මගේ රටට එකෙකුට එන්න දෙන්නේ නැහැ කියන අභිමානය ඇතිව තමයි ගොඩ නැගුණේ. දැන් එව්වානේ. අම්මා අම්මාගේ ලෝකේ, තාත්තා තාත්තාගේ ලෝකේ, අත්තප්පා අත්තප්පාගේ ලෝකේ, අත්තම්මා අත්තම්මාගේ ලෝකේ මෙවුන්දලාට කුලප්පුව හැදිලා ලෞකික රාගික සැප හොයාගෙන යන්න යනවා. අවසානයේ ජාතියටත් නැති, දේශයටත් නැති, ආගමටත් දහමටත් නැති පරාජිත ජාතියක් ලෝකයේ උතුම් රට කියපු ශ්‍රී ලංකාවේ නීච වෙලා නතර වෙලා 2017 අවුරුද්දේ සමීක්ෂණ වාර්තාවක් එළි දැක්කා. රටවල් 194ක් ගැන සමීක්ෂණය කරලා තියෙනවා නීච පව්කාර රට හොයන්න. ඒ සමීක්ෂණ වාර්තාවට අනුව පුතා අපි 4 වෙනියා. 190ක් ඉන්නවා අපිට හැයින් හොඳ තැනක, ගුණවත් තැනක. අපි නීච ගොඩේ 4 වෙනියා. ලැජ්ජා හිතෙන්නේ නැද්ද ලෝකයේ උතුම් රටට ඇයි මෙහෙම වුනේ? හුළඟටද උනේ එහෙම? අවුවටද? වැස්සටද? සතා සිව්පාවා හින්දාද? නෑනේ. අපිම කරපු අපරාධේ හින්දා. ඒක දුරු කළ හැක්කෙත් අපිටමයි. ඒ නැති කළ හැක්කෙත් අපිටමයි. සර්පයාගේ විසට බෙහෙත් හදන්නේ සර්ප විසෙක්. ඒ හින්දා විසෙන් විස මරා දමා ජීවිතය නිර්මාණය කරන්න ඉගෙන ගන්න. ඒ කුමාරයා ගජබා කුමාරයා ගෙනල්ලා සොල්දාදුවෝ ඉන්දියන් බැඳපු අමුණ එහා පැත්තේ කවටයා බැඳි අමුණ. කවට යමුනේ කියලා එකක් තියෙනව නේද? මාතලේ. කවට යමුනේ මෙවුන්දලා වන්දනාවෙත් ගිහිල්ලා ඇති කවට යමුනේ. ගිහිල්ලා තියෙනව නේද වන්දනාවේ? කවට යමුනේ ගිහිල්ලාම නැද්ද? ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා මොනවාද බැලුවේ? ඈ? කුලප්පුවට එක්කුට හේතු වෙලා යන්න ඇති. අය උන්දලා කවට යමුනේ නරඹුවේ නෑ මන් දන්නවා. ඇඹලන් කවට යමුනේ ගියා නම් කවට යමුනේ හැදුවේ කවුද කියලා ඉගෙන ගන්න එපයි. ඒකට රෙතෙන්ට ගියේ. ඒක මොකක් හැදුවත් කමක් නෑ. කැතගතිය. ඔය මොන්ටිසෝරි පාලිකාවෝ ඉන්නේ. මෙතනත් ඇති පාලිකාව 7-8 දෙනෙක්වත් ඔවුන්දලා තරහ වෙනවා දැන් මේක කියපු ගමන්. තරහ වුණත් කමක් නැහැ පුතේ ඇත්ත මේක. මයි පුතාලා මොන්ටිසෝරියේ අවුරුද්දකට සැරයක් ට්‍රිප් එකක් යනවා. කොහෙද යන්නේ? අර හීන් එවුන් අර. මම මේ ළඟදී අපේ රජරට මොන්ටිසෝරි පාලිකාවන්ට කිව්වා අඩේ වැව ගාවට ඵලයව. වැව ගාවට ගෙනහිලා පෙන්න අපි ඉබ්බා. ඒක අපේ රටේ ඉන්න සතෙක්. පෙන්නාපන් කොකා. පෙන්නාපන් දියකාවා. පෙන්නපන් කොරවක්කා. පෙන්නපන් පිලිහුඩුවා. පෙන්නපන් තෙප්පිලිපටව. පෙන්නාපන් ඉවුරේ ඉන්න ගෙම්බෝ. පෙන්නාපන් දියේ හැදෙන ඕලු නෙළුම් මානෙල් කුමුදු. පෙන්නාපන් වැවේ ජල කඳේ තියෙන වටිනාකම ගුණය. පල්ලෙහාට හැරියන්. පෙන්නාපන් කෙත්යාය. මේකෙන් මේ මෙව්වා හදලා ගිලින්නේ අපි කියලා අවබෝධ කරලා දීපන්. හීන් එක ඕක දැකලා සතුටු වෙයි. ඔළුවේ චිත්‍රයක් ඇඳගනී කියලා මං කිව්වා. මෙවුන්දලා ගෙනියන්නේ ග්‍රහ ලෝකාගාරෙ පෙන්නන්න. අරකට අවුරුදු 3යි පුතා. අරකට අවුරුදු 3යි මෙවුන්දා ග්‍රහ ලෝකාගාරෙ පෙන්නන්න. ඒකට මගට යනකොටම තාරකා පෙනිලානේ යන්නේ. චූටියකට නිදිමත ඇවිල්ලා විඩාබර වෙලා තෙහෙට්ටු වෙලා වාහනේ අහට්ට විසි වෙලා මෙහෙට්ට විසි වෙලා හෙම්බත් වෙලා ඒකයි. ඒ කරලා අරගෙන යනවා පුතේ කෞතුකාගාරයට.
ගහ ලෝකාගාරේ පෙන්නලා රාජසිංහ රජුරන්ගේ ඔටුන්න ඕකට පෙන්නපුවා. ඕකට ඒක දුන්නොත් පුතා කරත්ත රෝදේ වාගේ තල්ලු කරනවා මිසක් උට ඒක කරත්ත රෝදයා සෙල්ලම් බඩුවක් මිසක් මේක මේ රාජසිංහ රජුරන්ගේ ඔටුන්න කියලා ගෞරවනීය බවක් ඒකට තියයිද? තියන්නේ ඉස්සර වෙලා රජුරෝ ගැන කියලා රාජකීයත්වය ගැන කියලා රාජකීය අභිමානය පෙන්නලා දරුවන්ගේ හිතේ අභිමානවත් මිනිස්සු ඇඳලා ඕනෑ පුතා ඔටුන්න පෙන්නන්න. බුදුහාමරන්ගේ පාත්‍රා ධාතුන් වහන්සේ පෙන්වන්නකෝ ඒකට මුට්ටියක් මිසක්. ඒකට ඒක පාත්‍රා ධාතුන් වහන්සේ කියලා දැනෙනවද? නෑ. ජයශ්‍රී මහ බෝහාඳුරු ගාවට අරන් යන්නකෝ ඒකට ගහක් ඌ නගිනවා ඔක දිගේ. ඌට තියනවද ගෞරවයක්? නෑ. දුවගෙන ඇවිල්ලා චූටි එකෙක්ව තියාපු ගමන් අඳුරනවා නම් හිත හොඳයි නම් බය නැත්තම් පොඩි එකා ඇවිල්ලා ඉඳ ගන්නවා. පාංශ කූලයකට ගියපු වෙලාවේ එකෙක් ඇවිල්ලා මගේ ඔඩොක්කේ ඉඳ ගන්නවා. අපේ ආඳුරනේ ඔඩොක්කේ ඉඳ ගත්තා. මට හීම් පහේ ලැජ්ජාවකුත් ආවා. මිනිස්සු තුස්නීම් භාවයෙන් බලාගෙන හිටියා. නිතර පන්සලට එන කුළුපගු පවුලක චූටි එකා. මට ඌ අඳුරා ගන්නත් බැරි වුණා. ඒකොල්ලා ඒක අරන් යන්න ආපුවාම උන්ගේ තාත්තට කියනවා අපේ හාමුදුරුවලු. අපේ හාමුදුරුවෝ කියලා ඒක අයිතිවාසිකනුත් කියනවා. හැබැයි මගේ ඔඩොක්කුවේ ඉඳගෙන ඌට මන් නෑ ඒක විතරයි පුතා. මං කුළුපග මිත්‍රයෙක් යාළුවෙක් විතරයි. මං පූජනීය හාමුදුරු කෙනෙක් බව තියෙනවා නම් සිවුරේ අභිමානයට ඈත තියා දන බිම තියලා වන්දනා කරලා අපේ හාමුදුරනේ කියනවා මිසක් ඔඩොක්කුවේ ඉඳ ගන්න නෑනේ සිවුර මත ඉඳ ගන්න නෑනේ. ඒකට ඒ ලෝකේ පෙන්නනකන් ලෝකේ ගැන තේරෙන්නේ නෑ. ඌට පවු නෑ. පොඩි එකාට පවු නෑ. හිතේ තියෙන පවිත්‍රත්වයෙන් බලපාන්නේ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචා මනසා කියලා බුදුහාඳුරු අනුදැන වදාළා. සර්ව ලෝකයේ පිළිබඳවම දුටු ලෞතුරා තථාගත විද්‍යාඥානන් වහන්සේ එහින් එකාට ඉඩ තියලා තියෙනවා. ජීවිතේ නිර්මාණය කරගන්නකන් නිදහසේ යන්න. හැබැයි අපේ වගකීම තමයි ඌට බහතෝරා ලෝකයට එලි බහිනකොට ගෞරවය තැබිය යුතු දේ වෙන් කරලා පෙන්නලා දෙන්න. වටිනා දේ අඳුන්වලා දෙන්න. නොවටිනා දේ අඳුන්වලා දෙන්න යුතුයකම අපිට තියෙන්න ඕන. ඒක නැත්තම් වැඩක් නෑ. එහෙනම් නිසක ලෝකයක් විශ්වාස සහගත ලෝකයක් දරුවන් ඉදිරියේ පින් කැමති හිත් වලින් නිර්මාණය කරලා තියලා මැරෙන්නේ මහන්සි ගන්න. එකිනෙකා අතර සුහදශීලීත්වයේ තියාගන්න. විශ්වාසා පරමා ඥාති. එතකොට තමයි හොඳම නෑයා වෙන්නේ අපි. ජාතිය ඉදිරියේ හොඳ නෑයෙක්, ආගම දහම ඉදිරියේ හොඳ නෑයෙක්, රත්නත්‍රයේ ඉදිරියේ හොඳ නෑයෙක්, ගෘහීය ජීවිතය ඇතුලේ හොඳ නෑයෙක් නිර්මාණය වුණොත් විතරයි ඔබේ ඔය කුමන ජීවිතයක් වුණත් පවතින්නේ. නැත්තම් ගැටෙනවා. නැත්තම් විනාශ වෙනවා. ඒ විශ්වාසය ඇති වෙනවා පුතා බණ ඇහුවා. දිට්ඨින් උජුං කරෝති ඍජු දැක්මක් ලැබෙනවා. මිත්‍යා දෘෂ්ටිය නැති වෙනවා. මොකද්ද මිත්‍යා දෘෂ්ටිය කියන්නේ පුතේ? මිත්‍යා කියන්නේ වැරදි, දෘෂ්ටිය කියන්නේ දැකීම. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ වැරදි දැකීම. වැරදි දැකීම කියන්නේ මොකක්ද? රඹුක්කනින් කියවුණා උත්තරේ. රන්දෙනිය නේද මම පුතා රඹුක්කන රන්දෙනිය. හරි දේ වැරදි කියලා දකිනවා, වැරදි දේ හරි කියලා දකිනවා. ඒකට කියන්නේ පුතා වැරදි දැකීම. ඒකට කියන්නේ මිත්‍යා දෘෂ්ටිය. ඊට පස්සේ වැරදි කියලා දැකපු හරි දේ අයින් කරනවා, හරි කියලා දැකපු වැරදි දේ ජීවිතයට ගන්නවා. චූටි උදාහරණයක් කියන්න. සිගරට් පෙට්ටියේ ලියලා තියෙනවා මේකේ තියෙන සිගරට් බිව්වොත් ඕ මැරෙයි කියලා. නැද්ද කියලා? ලියලා තියෙනවා පුතේ. ලෝකෙම විද්‍යාඥයෝ පර්යේෂණ පවත්වලා ඒකේ ලියලා තියෙනවා මෙව්වා බිව්වොත් ඕ මැරෙයි.
ජාති, ජරා, ව්‍යාධි, මරණ. ඒකේ තියෙනවා බරපතල රෝග ඔබට ඇති විය හැකි. බරපතල රෝග ගාවට ඊළඟට තියෙන්නේ මරණය. ඒකනේ මේ කියන්නේ. මෙව්වා බිව්වොත් උඹ මැරෙයි කියලා. අතේ සල්ලි දීලා මරණය ළඟා කරගන්න ලස්සනට තිබුණු තොල් සංගල් දෙකට ගිනි තියලා කල්ලුම කළු පාට කරලා ගොම්වස්සා වාගේ පුතා බලන්නකො කැතේ බෑ. ගඳ පලාතේ යන්න බෑ. දරුවෝ නොමග අරිනවා. ගෙදර ආර්ථිකය විනාශ කරනවා. කීයක් විනාශ වෙනවද? නැද්ද කියලා? ලියලා තියෙනවා පුතේ. ලෝකෙම විද්‍යාඥයෝ පර්යේෂණ පවත්වලා ඒකේ ලියලා තියෙනවා මෙව්වා බිව්වොත් ඕ මැරේ. ජාති, ජරා, ව්‍යාධි, මරණ. ඒකේ තියෙනවා බරපතල රෝග ඔබට ඇති විය හැකි. බරපතල රෝග ගාවට ඊළඟට තියෙන්නේ මරණය. ඒකනේ මේ කියන්නේ. මෙව්වා බිව්වොත් උඹ මැරෙයි කියලා. අතේ සල්ලි දීලා මරණය ළඟා කරගන්න ලස්සනට තිබුණු තොල් සංගල් දෙකට ගිනි තියලා කල්ලුම කළු පාට කරලා ගොම්වස්සා වාගේ පුතා බලන්නකො කැතේ බෑ. ගඳ පලාතේ යන්න බෑ. දරුවෝ නොමග අරිනවා. ගෙදර ආර්ථිකය විනාශ කරනවා. කීයක් විනාශ වෙනවද? සිගරට් 5ක් බිව්වොත් පුතා 250යි. මාසයක් බොනකොට 7500යි. අවුරුද්දක් බොනකොට 90යි. කොල්ලගේ සපත්තු දෙකට 1500යි. ඒ වුණාට කොල්ලට සපත්තු දෙකක් අරන් දෙන්න කැමති නැහැ. පන්සලේ දානවේල් 12යි 2000 ගානේ දැම්මොත් 24000යි. දායකත්වයක් අරන් දානේ වේලක් දෙන්නේ අපේ හාඳුන්නේ. අම්මට 1000කුයි අප්පච්චිට 1000කුයි මාසෙට බෙහෙත් ගන්න දීලා මාස 12ම සල්ලි දෙනකොට 24000යි. මරණාධාර සමිතියට 100 ගානේ සමාජික මුදල් දාපුවාම රුපියල් 1200යි. ඇස්ටෝන් ගෙවල් වලට දානේ ගෙවල් වලට මල ගෙවල් වලට රුපියල් 500 බෙදුවොත් 20කට යනකොට පුතා රුපියල් 10000යි. ඒත් තව 90000ක් වෙලා නැහැ නේද? ඒත් 90000ක් වෙලා නැහැ හාමුදුරුවනේ. තමන්ගේ සමාජ සම්බන්ධතා ටික, ගෘහ සබඳතා ටික ලස්සනට නිමා කරන්න තියෙන සල්ලි ටික මේකා ගිනි තියනවානේ පුතා අර වෙනුවේ. මොලේ පෑදිලා සම්‍යක් දෘෂ්ටිය ඇවිල්ලා මම මේ කරන වැරද්දෙන් මට විනාශයක් උදා කරගෙන මගේ සියලු සමාජ කටයුතුද විනාශ කරගන්න වෙලාවේ මං ඒ කැත නින්දිත පෞකාර වැඩේ නවත්තලා මං එය මගේ යහපත පතා ලෝකේ යහපත පතා වෙන් කරනවා කියලා හිතුවොත් පුතේ කොච්චර ලස්සන වැඩක් කරන්න පුළුවන්. අම්මා කොච්චර සතුටු වෙයිද? තාත්තා කොච්චර සතුටු වෙයිද? පන්සලේ හාමුදුරුවෝ මොනතරම් ආශිර්වාද කරයිද? සතර පෙරුවේ දායකකාරකාදී ඔහු පිළිබඳව කොච්චර ගෞරවනීය විදියට බලයිද? ගෙදර දරුවන්ට මොනතරම් ආශිර්වාදයක්ද, කීර්තියක්ද, ගෞරවයක්ද, අභිමානයක්ද? නිවැරදි වෙන අප්පච්චි කෙරෙහි දරුවන්ගේ නම්‍යශීලී බව, කීකරු බව, විනීතකම දරුවෝ හදා ගන්නවා. ලෙඩ වෙන තමන්ගේ ශරීරය නිරෝගී වෙනවා. දුර්වර්ණ වෙන තමන්ගේ ශරීරය ලස්සන හුරුබුහුටි ශරීරයක් වෙනවා. මේ වරප්‍රසාද සියල්ලම ප්‍රායෝගිකව ලැබෙද්දී මිත්‍යා දෘෂ්ටිකයා පුතා පෞකාර ගමනක යනවා. මෙවුන්දලත් එහෙමමයි. අරුන් සිගරට් බීලා විනාශ කරනවා. මෙවුන්දලා අරුවා මෙව්වා උලලා විනාශ කරනවා. සිගරට් එකට 50යි, මෙවුන්දලාගේ එකට 250යි පුතා. නෑ නෙමෙයි. අර ඇස් වටේ ගානේවා, හකු වටේ ගානේවා, තොල් පොටවල් වටේ ගානේවා, ඇඟේ ගානේවා. මේ ළඟදී කොල්ලෙක් කියනවා ඇඟේ තියෙන රෝම ගලවනවලු පුතා මොනවද උගාලා.
මොනවාද එකක් තියෙනවලු රෝම ගස් ගලවනවලු මේ ගෑනු. ඒකොල්ලා හිටවනවලු රෝම. කොහෙද මේ ඇහැ වටේ. මෙතන හිටවලා ඇහි බැම තිබ්බු එක මකලා ඒක තඹ ගැහිච්ච එකනේ. ඒක ගලවලා මේකේ හිටවලා වටේට දේ දුන්න වාගේ හදනවලු මෙතෙන්ට එනකම්. කසාද බඳින දවසට බලන්නකො ගෑනිට කරලා තියෙන જાති. මිත්‍යා දෘෂ්ටික ගෑණියක් මගුල් ගෙදරනේ පුතා මගුල් හෝටලේ නෙමෙයිනේ. මගුල් ගෙදර අපේ සංස්කෘතිය තිබ්බේ. ඒ මගුල් ගෙදර නෑනේ දැන්. දැන් ඉලව් ගෙදරක් ඒක. ඒක අරගෙන හෝටලේට ගිහිල්ලා විනාශ කෙරුවා. රූගත කරන්න වෙනම කට්ටියක් එනවා. හැඩ කරන්න නළුවෝ වාගේ ලෑස්ති කරන්න වෙනම කට්ටියක් එනවා. රෙද්ද අඳින්න දන්නෙත් නැති ගෑනිට රෙදි අඳවනවා පුතා. එදාට රෙදි අඳලා මූණේ එක එක જાති ගාලා ඒවා ආපහු කපලා ආපහු තීන්ත කරලා ටෙරාසෝ ගාලා ගෑණි ගන්නේ කපරාදු කරලා පුතා ඊළඟට පොටි මැදලා ඊළඟට කපලා ඊට පස්සේ තීන්ත ආලේප කරලා ගෙනාපු මේකී පහුවදා නාපු ගමන් ආපු එකී නෙමෙයි ඉන්නේ පුතා. නෑයෝ විස්මයටපත් වෙනවා මේකී දැකලා. ඇයි පුතා ඒ ලෝකේ රවට්ටන්න මොකද්ද ඔය කරන මෝඩ අසික්කිත වැඩේ? ගෑනුකම නේද ඔය විනාශ කරන්නේ? මව්කම නේද ඔය විනාශ කරන්නේ? ලෝකෙට නේද ඔය කඹරන්නේ? ඇයි අර උපංගේ හිටපු අපේ තිබිච්ච ලස්සන සුන්දර සංස්කෘතියේ හැදිච්ච සියල කාන්තා උරුමේ රත්නය ජාතියේ මාතාව ඒ විදිහටම එලිබැස්සා නම් මොකද වෙන්නේ? රෙද්ද හැට්ට අඳින්න ඉගෙනගෙන තමන්ගේ අතින්ම ඇඳගෙන ඒවා මොකවත් දන්නේ. මිත්‍යා දෘෂ්ටික ඔබ කියන්න ගියොත් එළි වෙනකම්ම කියන්න තියෙනවා මාත්‍රිකාව හැර ඔබට බණහන එකේ ලාභ ටික විතරක් පුතා. එයින්දා නුවණින් බලලා ඉගෙන ගන්න කටයුතු කරන්න. බෞද්ධ දර්ශනය නෙමෙයි වටින්නේ ඔබට මේ ආටෝපිත සංස්කෘතිය. එයින්දා බෞද්ධ දර්ශනය විසිකලා ඔබ මේ සංස්කෘතියේ තියෙන ඒවත් එක්ක යන්න හදනවා. මල් පූජා කෙරුවොත් මල් වීදුරු බීකර වලට දාලා දැන් පූජා කරන්නේ. වතුර දාලා වීදුරු බීකරේ භාගයකට ඒකට මල් මිටියක් බැඳලා දානවා. පර වෙනවලු. මල් පර වෙන්නනේ පූජා කරන්නේ. මල් පූජා කරන්නේ පර වෙන්න. පර වෙනවා දිහා බලලා භාවනා කරලා ලෝකේ નિසරු එකක්. ඒක අල්ලාගෙන සිටීම වේදනාවක් කියලා හිතලා ලෝකයෙන් අත් මිදෙන්නනේ පුතා මල් පූජාව. නමුත් මේ උන්දලා පර වෙන්න නොදී හග්ගලින් පේරාදනියෙන් ගෙනාපු රුපියල් 5000 මල් මිටියට දුකේ ඔබනවා වීදුරු වතුර භාජනේ. ඔබලා තියලා තියෙනවා බුදුහාඳුර ඉස්සරහා පර වෙන්නේ නැතුව තියෙන්නලු. බාන්නක තෘෂ්ණාව, තණ්හා අධික බව, මෝඩ දැක්ම, අවාසනාවන්ත ජීවන ගමනේ සොඳුරු ගමනක් යන්න මහන්සි ගන්න. ආයකක් උඩ ඇරියා නේද උඹ? මං කිව්වේ මේ සෝබනේ වලට මෙවුන්දලා රැවටෙනවා කියලා. දැන් මෙවුන්දලාගේ අවධානය ගියා පුතාර උඩේ ගිල්ලන රූකඩේට. මං බැලුවා ගෑනු මොකද උඩ බලන්නේ? මායාකාරී ලෝකයේ ඇතුලේ පුතේ උඹලා පුදුම කැත විදියට රැවටෙනවා. මේක ඔය වීඩියෝ කරගෙන ඕන්දා මට ආදරේටවත් ඔබට ආදරේටවත් නෙමෙයි ඔක විකුණනවා. ඔක මාව පේමන්ට් එකේ. නෑ කියලාද හිතේ? මං කියාපු බණ හාඳුනන හැම තැනම වීඩියෝ කරලා අරගෙන මෙවුන් වික්කා. මෙවුන් කියලා කිව්වේ මේ වැඩේ කරන ඔක්කොම. මෙතන ඉන්න දෙන්නා මේ දෙන්නා. මෙවුන් දෙන්නත් එහෙමම තමයි. අවක දෙකක් නෑ. අය රත්නත්‍රයේ ගුණ පිහිටුවලා මේ ධර්මානුශාසනාවේ නාමයෙන් මෙව්වා ටික පටිගත කරලා අරගෙන අර හන්දියේ ඉඳගෙන උඹට එකක් බලාපන් සුන්දර බණක් කියලා දීලා නිකන් ඉදීද? නෑ මන් දන්නවා පුතා. ඕනෑම එකක් විකුණනවනේ. ඒකේ අය ගුණද නොගුණද බලන්නේ නෑ. මං හරි අකමැති වීඩියෝ කරනවට. අපේ හාඳුරුව කියලා වීඩියෝ කරනවා ඇත්තේ සමහර විට අපේ හාඳුරුවනේ මං කැමති නෑ ඇත්තටම. ඇයි දන්නවද? පේමන්ට් එකේ විකුණනවනේ මාව.
අනිත් එක මගේ නැති ಗುಣ බස් එකේ කියන අපේ හාමුදුරුවරුන්ගේ තියෙනවානේ පිළිවෙතක් පුතා. අපි පන්සලකට ආපුවාම වස් කීයද කියලා අහලා හාමුදුරුවන්ට වන්දනා කරලා එහෙමනේ අපි කටයුතු කරන්නේ. මම මහානායක හාමුදුරුවෝ එහෙනම් මල්ලතු පාරසේ මහානායක හාමුදුරුවෝ වෙඩි දිනනවා නේද? මම මහානායක හාමුදුරුවෝ කියලා කිව්වා. මංගාව නැති පට්ටන් තානාන්තර කියා ඒ බණට මැද්දෙන් මං කියපු උදාහරණ වලට විවිධ රූප රාමු ඔබලා විවිධ රූප රාමු ඔබලා දේශපාලඥයන්ගේ පුතා අර බණ මැද විකුණනවා පේමන්ට් එකේ දාගෙන සල්ලි හොයන්න පුතා බුදුහාඳුරෝ විකුණලා කාලා හරියන්නේ නැහනේ ධර්මයේ විකුණලා කාලා හරියන්නේ නැහැ මාව විකුණලා කාලා හරියන්නේ නැහැ මන් 750ක්වත් පුතේ අසාධාරණ විදියට මේ තුනුරුවන්ගේ නාමයෙන් කනමිනියෙක් නෙවෙයි මගේ දිවි හිමියෙන් කඩදාසි කොලේක වචනයක්වත් ලියලා පුතා මන් 750ක් අරන් කාලා නැහැ මන් ලෞතුරා තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ දර්ශනය නුවණින් දැකලා පැවිදි වෙලා මගේ ශක්තියෙන් මං ජීවිතය නිර්මාණය කරනවා මිසක් කවදාවත් මං කාලා නැහැ එහෙම අසාධාරණ විදියට කනවනම් මට ඕන තරම් කන්න පුළුවන් මට ඕන තරම් කන්න පුළුවන් නෑ මං එහෙම කෙරුවේ නෑ මං කරන්නෙත් නෑ ඒ හින්දා මතක තියාගෙන කරන දේවල් සත්භාවය කියන උත්තම ලෞතුරු බුදු වදන නීති පොතේ තියෙන නීති වගන්තිය දැනගෙන ලෝකානුකම්පාවෙන් ප්‍රජානුකම්පාවෙන් පින්පතා නිර්වාණය පතා කරන වැඩක් මිසක් අසාධාරණ විදියට හම්බ කරන්න ඛණ්ඩ ජීවිත වරප්‍රසාද ලබන්න මහන්සි ගන්න එපා. ඒ නිසා ජීවිතය පිළිබඳ අවබෝධයෙන් සම්‍යක් දෘෂ්ටියෙන් කටයුතු කරනකොට නිවැරදි දැකීමෙන් කටයුතු කරනකොට හරි දේ හරි විදියට තෝරාගෙන වැරදි දේ වැරදි විදියට තෝරාගෙන හරි දේ ජීවිතේට තියාගෙන වැරදි දේ ඉවත් කරන්න ඔබ මහන්සි ගන්න. එතකොට පුතා ලෞතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ඍජු දැක්ම සම්මා දිට්ඨිය ඔබට පහළ වෙනවා. ඒ උතුම් සම්මා දිට්ඨියේ බලය කරන කොටගෙන චිත්ත මස්ස පසීදති මෙලව ජීවිතේ සතුටත් පරලොව ජීවිතේ සතුටත් සදාකාලික සතුට නැමැති අමා මහ නිර්වාණලාභයෙන් සැනසීම ලැබීමේ වාග්යයත් ඔබට ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ උතුම් වාසනා බල මහිමේ ලබන්නට රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් ජයශ්‍රී මහා බෝහාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාවෙන් දලදා හාමුදුරුවන් වහන්සේගේ උත්තම බුද්ධ තේජානුභාවයේ බෙලෙන් අද මේ ධම් සභා මණ්ඩපයේදී ලබන ධර්මඥානයේ බලයෙන් ගෞතම සම්බුදු සසුනේදීම ඔබ හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ප්‍රඥාව පහළ වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව බණ අහන්න ලෑස්ති වෙන්න. පුතා ආපිට කකුල අනිත් පැත්තට නමාගෙන බණ අහන්න ලෑස්ති වෙන්න. මම මාතෘකාවක් ලැබුවා පුතා බණට මතකයිද? මොකද්ද මම මාතෘකා කළේ? කම්ම විභංග සූත්‍ර දේශනාවේ සූත්‍ර පාඨය. මේක හරි වැදගත් පුතා. අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි ගති සම්පatti පතිබාලානි න විපච්ඡන්ති උපදි සම්පatti පතිබාලානි න විපච්ඡන්ති කාල සම්පatti පතිබාලානි න විපච්ඡන්ති පයෝග සම්පatti පතිබාලානි න විපච්ඡන්ති විපච්ඡන්ති න විපච්ඡන්ති විපත් සිද්ධ වෙන්නේ නැහැ. මොකක් හින්දාද? ගති සම්පත්තිය, උපදි සම්පත්තිය, කාල සම්පත්තිය, පයෝග සම්පත්තිය කියන සම්පත්ති හතර අපි ජීවිත ගමනේදී එකතු කරගෙන තියෙනවා නම් සසර ගමනේ එක්කාසු කරගෙන තියෙනවා නම් අපිට විපත් සිද්ධ වෙන්නේ අගින් පටන් ගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. අග කෑල්ල තමයි දැන් රටට කියන්න ඕන වෙලා තියෙන්නේ.
නමුත් මුල කෑල්ල නොකියා අග කියනකොට රහ නෑ වාගේ දැනෙනවා. එහෙනම් මුල ඉඳලම මං ඉක්මනින් කියනවා පුංචි වෙලාවක් තියෙනවා. අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි ගති සම්පatti පතිබාලානි න විපච්ඡanti. විපත් සිද්ධ වෙන්නේ ගති සම්පත්තිය හින්දා. මොකද්ද ගතිය කියන්නේ? උගේ ගතිය ඌ නාරී මැරුවත් උපංගේ ගතිය බලි ඇරියත් නෑරේ කියලා අපේ ගැමියෝ ගාව ගැමි වහරේ තිබුණා මෙහෙම කියමන්. ඒ උන්දලා දන්නවා පුතා චුල්ල කම්ම විභංග සූත්‍රයේ මහා කම්ම විභංග සූත්‍රයේ ඒ උන්දලා දන්නවා. දැනගෙන මේ පද හදලා සාමාන්‍ය කොල්ලන්ට විවාහාර කරන්න දෙන්නේ. ඒ කාලේ මේවා පුතා ගැටපද වාගේ බනමඩුවේදී මලගමේදී කමතේදී හේනේදී කුඹුරේදී විවේකීව වාඩි වෙලා ඉන්න වෙලාවට වයසක උන්දලා අත්දැකීම් ඇති ඇත්තෝ ඇදලා දාලා එළියට ප්‍රශ්න කරනවා. එතකොට ඒක විස්තර කරලා දෙනකොට බාල පරම්පරාව, දෙවෙනි පරම්පරාව, තුන්වෙනි පරම්පරාව කර්මයේ ස්වභාවය ඉගෙන ගන්නවා පුතා. එතකොට ගතිය හොඳ කර ගන්නවා. මොකද්ද ගතිය කියලා කියන්නේ දැන්? මේ ඉන්න ඔක්කොගේම අපහන්නේ ගතිය හොඳයි. හොඳ නැත්තේ ගතියට වටිනාකමක් දීලා නැති එක. ගතිය හොඳයි ඒකට වටිනාකමක් දීලා නැහැ. රෙද්ද හොඳයි. ඇඳලා තියෙන විදිය හොඳ නැහැ. රෙද්ද හොඳයි ඇඳලා තියෙන විදිය හොඳ නැහැ. රෙද්ද මොකටද කියලා මේ උන්දලා දන්නේ නැහැ. නේ? ඇත්තටම රෙද්ද මොකටද? රෙද්ද අඳින්න. ඇයි අඳින්නේ? විලි වහ ගන්න. දැන් මට කියන්න පාරට වෙලා හිටගෙන බලාගෙන හිටියොත් විලි වහගෙනද යන්නේ නැද්ද? රූපවාහිනිය දිහා බලාගෙන හිටියොත් ඒ මාධ්‍ය ඉස්සරහට එන අය විලි වහගෙන දෙන්නේ නැද්ද? කවුද විලි වහගෙන නැත්තේ? ගෑනුද පිරිමිද? හාඳුරු ගෑනුන්ට බයිනවා කියලා මට චෝදනාවක් තියෙනවා. නමුත් පුතා අර හෙළුවේ යන්නේක කියනවා මිසක් අර අපූර්වට වහගෙන ඇඳගෙන ඉන්නේ කාට බැනලා හරියනවද? නෑ. නිවේදකයා පුතා අත් දිගට කමිසේ ඇඳලා බොලට හැදක්වා කලිසම ඇඳලා සපත්තු දෙකක් දාලා ඇඟිලිත් වැහෙන්න ටයි එකක් ගැට ගහලා බෙල්ලත් එක්කන් හිර වෙන්න ඒක අංග සම්පූර්ණම විලිවහගත්ත මිනිහා. අරුන්දා ඌත් එක්ක සාකච්ඡාවට ඇවිල්ලා ඉන්න නිවේදිකාව විලි ලැජ්ජයි බෑ. විලි ලැජ්ජයි බෑ හෙළ සංස්කෘතියද කියලා හිතෙනවා. ඒ වාගේම තමයි පන්ති යන ඔයාලා එළියට දාන දූවරුත් ඔයාලා එළියට දාන දෝනියන්දලත් ඒ જાතියමයි. කොල්ලොම්ව විනාශ කරන විදිහේ චර්යා හින්දා තමයි පුතා කොල්ලන්ගේ ඔළුවත් විනාශ කරලා පිස්සෝ හදලා තියෙන්නේ. ඉස්සර කාන්තාවෝ එළියට බහිනකොට පුතා තුවායකුත් හොඳට ඇඳලා තුවායකුත් කරේ දාගෙන යනවා. ඇයි? ඒ උන්දා හොටු පිහන්නද මගදී? හොටු පිහන්න නෙවෙයි. ඒ උන්දා ඒක කරේ දාගත්තේ ආහාරයෙන් පිරිමියෙක් එනවා නම් ඈත පේනකොටම තුවාය අරගෙන කරවටේ දා ගන්නවා මේ පේන කෑල්ලත් වහගන්න. මොකද්ද පේන කෑල්ල? මොකද්ද පේන කෑල්ල? ඕකට කියන නම දන්නේ නැහැ මේ උන්දලා. මම ඒකයි ඇහුවේ. මොකද්ද ඒ කෑල්ලට කියන්නේ? ගෙලයි දෙතනයි අතර කෑල්ලට මොකද්ද කියන්නේ? කාන්තාවකගේ බෙල්ලයි මේ දෙතනයි අතර කෑල්ලට මොකද්ද කියන්නේ? ඔව් දෙතන මඩල ඒ කෑල්ලට කියන්නේ දෙතන මඩල කියලා. ඇයි? දෙතනට ආලෝකය සපයන කොටස නිසා ඒකට කියනවා දෙතන මඩල කියලා.
මේ උන්දලා ගෑනු හැටියට මැරිලා යනවා හෙට මං ආවේ නැත්තම් ඇඟේ කෑල්ල දන්නෙත් නැතු. ඇඟේ කෑල්ල දන්නේ නැතුව මේ උන්දලා මැරනවා මං දන්නවා. ඒකවත් ඉගෙනගෙන මැරුණොත් හොඳ හඳ මඩලක් සහ දෙතන මඩලක් ඇතුව සංසාර ගමනේ උපදී කියලා මට හිතෙනවා. ඒ උපදින වාසනා ගුණය දෙන තැන තමා පුතා ගති සම්පත්තිය. ගතිය කියලා කියන්නේ මිනිහෙක් මැරිලා ඊළඟ භවයේ උපදින්නට බලපාන කර්ම ශක්තියට. ඒකට කියනවා චුතිසිත ගති නිමිත්ත කියලා. චුතිසිත ගති නිමිත්ත. චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝතිනේ. චේතනාව කර්මයමයි. අවසාන වෙලාවේ මරණ මංචකයේදී පහළ වෙන චේතනාවට අනුව පුතා ඊළඟ භවයේ සනිටු හම්බෙන්නේ. උපදින්නේ. ඒ වෙලාවේ ඊතා ප්‍රභාස්වර ගුණාත්මක පිම්මන්ත සිතුවිල්ලක් පහළ වුණොත් පුණ්‍යවන්ත තැනක උපදිනවා. අන්න ඒ පුණ්‍යවන්ත තැනක ඉපදුනාම විපත් වෙන්න දෙන්නේ නැහැ. විපත් වෙන්න දෙන්නේ. ඒකට කියනවා ගති සම්පත්තිය කියලා. මං ඔබ ඔක්කොටම ගති සම්පත්තිය තියෙනවා කියලා කිව්වේ ඇයි දන්නවද? බල්ලෙක් වෙලා නැහැ. ඇතැම් බලු වැඩ කෙරුවත් බලලෙක් වෙලා නැහැ. සතර අපා දුකට වැටෙන්නේ නැතුව මනුලොව ඉපදිලා තියෙනවා. උපම් මනුලොවේ ඔබට ලස්සන අංග සම්පූර්ණ දේහ ලක්ෂණ වලින් පිරුණු මිනිස් ජීවිතයක්ම උරුම වෙලා තියෙනවා. මැරෙන වෙලාවේ පහළ වෙච්ච ගතිය හොඳ හින්දා. ඉතින් අපේ ගතිය හොඳ නම් ඇයි ස්වාමීන් වහන්සේ අපිට ඒක අපිට කියන්නේ? උඹලා මැරෙනවා ඔක්කොම. ගතිය හොඳ වෙලා ඇවිල්ලා කරන වැඩ හොඳ නෑනේ පුතා. ඊළඟ ගතියට යන්නේ කොතෙන්ටද කියලා මට පේන හින්දා මේ හිතේ දුකට ධම් සම්වේගයේ උපදවාගෙන කියන්නේ. ධර්ම සම්වේගයේ උපදවාගෙන කියන්නේ. කොහේ උපදීද මේ කරන වැඩත් එක්ක? බලු වැඩ කළාම බල්ලෝ වෙලා උපදින්නේ පුතා. බලු වැඩ කළාම බල්ලෝ වෙලා උපදින්නේ. ඕක කොහෙද තියෙන්නේ එහෙම කියලා? ලෞතර තථාගත ආමා දර්ශනයේම එහෙම තියෙනවා පුතා. බලු වැඩ කරලා බල්ලෝ වෙලා උපදිනවා කියලා පාලියෙන් ලියලා නැහැ. නමුත් ඒ කියමන ඇතුලේ තියෙනවා පුතා කර්මානුරූපව උත්පත්තිය ලබනවා කියලා. එතකොට නීච ක්‍රියා කළොත් උපදින්නේ නීච තැනක. චුල්ල කම්ම විභංග සූත්‍රයේත් තේර තේරී ගාථාවලත් සූත්‍ර පිටකයේ බොහෝ තැන්වල උගන්වනවා මිනිහෙක් හතර අපාගත වෙන විදිය. බල්ලෝ වෙලා උපදින්නේ පුතේ ස්ත්‍රී දූෂණ, පුරුෂ දූෂණ, මිනිසුන්ට නින්දා, අපහාස, හිංසා කරලා මිනිසුන්ව මම්මුලා කරලා ජීවත් වෙන ඇත්තෝ. ගරු කළ යුත්තන්ට ගරු නොකරන පව්කාර ඇත්තෝ උපදින තැන. නීච ක්‍රියාවලත් අග්‍රස්ථානයේ ඉන්නවනේ අපේ මනුස්ස ලෝකේ මිනිස්සු පුතේ. බල්ලෙක් සාමාන්‍යයෙන් විවාහයට ගන්නේ වැඩි විය පැමිණිච්ච බැල්ලියක්. එහෙමනේ ලෝකේ ස්වභාවය. තිරිසංගත පිරිමි සතෙක් විවාහයට ගන්නේ තිරිසංගත වැඩි විය පැමිණිච්ච ඒ જાතියේ සත්ව දේනුවක්. ඒක තමයි ස්වභාවය. ඔයාලා හොඳට බලන්නකෝ මනුස්ස ලෝකයේ මිනිස්සු චූටි කිරිසප්පයාගේ ඉඳලා ස්ත්‍රී පුරුෂ ભેදයක් නැතුව ඊතා වයෝවෘද්ධ මහල්ලා දක්වා කාමුක රාගික පෙරේතයෝ හැටියට විනාශ කරලා දාන්නේ නැද්ද? මේක උපදින තැන පුතා ආන් අතන. නීච බල්ලෙක් වෙලා උපදින්නේ කොහේ හරි අගුවක. ඉපදිච්ච දවසේ ඉඳලා දුක. ඊට පස්සේ හොරි හැදෙනවා. උප්පත්තියෙම උගේ අම්මට තිබ්බ හොරි බලු පැටියට හැදෙනවා. අගුවකටවත් එන්න දෙන්නේ නැහැ පුතා. ගහනවා පයින් ගල් මුල් වලින් දානවා පාරට.
පාරේ අයිනේ ඉන්නවා බලාගෙන. පාරේ එහාට යනවා මෙහාට යනවා. වැටිලා තිබ්බොත් මොකක් හරි අහුලා ගන්නවා කනවා. බඩ පොත්ත වේලිලා ගිහිල්ලා අර බලු පැටියා වීදි ගානේ තියෙන ජරාව අහුල කනවා. වැස්සක් වහිනකොට කඩාගුවකට පයින්න හදනකොටම කඩේ මිනිස්සු කොස්ස ගන්නවා. පන්නනවා. වැස්සට තෙමි තෙමි ලයිට් කණුවක් ගාව වකුටු වෙලා ඉඳලා දුක් විඳලා මැරිලා යනවා පුතා. කුපාඩි වැඩේ කරනකොට තේරෙන්නේ කරන කලට පව් මීරිය මිසේ විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ හැඳින මේ පව් දුරාලන උපදේසේ නුදුන මනවේ තුන් දොර අවකාසේ හිත කය වචනය කියන තුන් දොර හීලෑ කරගන්නේ නැතිව කාමුක රාගික විවිධ ආශාවන් ප්‍රාර්ථනා කරමින් පාපය ඊතා මිහිරි විදියට කරන ඇත්තෝ විපාක දෙන්න පටන් ගත්තාම දුකටපත් වෙනවා. හැබැයි පුතා එතකොට අත මිදෙන්න පුළුවන්ද? අය අත මිදෙන්න බෑ. බල්ලෙක් වියලා ඉපදිච්ච ගමන් චින්තනීය ගුණය නැති හින්දා හොඳ නරක දන්නේ නැහැ. කුසල් කරන්න බෑ. අපායට නරක ආදියටම යනවා මිසක් පුතා අය ගොඩ එන්න බෑ. ලැබිච්ච මිනිස් ජීවිතේ රැක ගන්නයි අපි මහන්සි ගන්න ඕනේ. රැකගෙන පුතා ආරක්ෂා කරගෙන මරණ මංචකයේදී සන්තෝෂයෙන් දැක ලස්සන දර්ශන සිතුවිල්ල ප්‍රකෘතිමත්ව තියාගෙන මැරුණොත් යහපත් වූ ඥානාන්විත මනුලොවක දෙව්ලොවක බඹලොවක උපදිනවා නිර්වාණ අභිමුඛව නිවනට ළඟාව ලැබිච්ච මිනිස් ජීවිතයෙන් උතුම් ඵලයක් ගන්න සසර බිය උපදවාගෙන ලෑස්ති වෙන්නයි මම ඒක කිව්වේ. අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි උපදි සම්පatti පතිබාල්හානීන විපච්ඡanti. උපදි සම්පත්තිය තිබුණොත් විපත්ති නෑලු. මොකද්ද උපදි සම්පත්තිය කියන්නේ? මගේ ජංගම දුරකථනයේ ගේන්න බැරි වුණා. මට ඒකේ පෙන්වන්න තිබ්බ උදාහරණයක් තිබ්බ උපදි සම්පatti. උත්පත්තියෙන්ම අරගෙන එන විවිධ වූ කුසලතාවයන් හැඩහුරුකම් මට සිලුටු හුරුබූටි ගුණවත්කම් උත්පත්තියෙන්ම ලබාගෙන එන ධනවත්කම් ඉදිරියේ පුතා විපත් නැහැ. විපත් සිද්ධ වෙන්නේ තිබුණත් විපතක් ඒ විපතට ඉඩ නොදී විපත පැත්තකට තල්ලු කරලා දාලා අර උපදි සම්පත්තියේ බලයෙන් විපත දුරු කර ගන්නවා. උපදි සම්පත්තියෙන් විපත දුරු කරලා දාලා උපදි සම්පත්තියට ඉඩ දෙනවා. උදාහරණයක් කිව්වොත් ඔයාලා අහලා තියෙනව නේද පුතේ දුටුගැමුණු මහරජුරුව ගැන? දුටුගැමුණු මහරජුරුවන්ගේ පුතා කවුද? සාලිය රාජකුමාරයා. සාලිය රාජකුමාරයා තරුණ වයසේ හරි ලස්සන හුරු බුහුටි කොල්ලා. දුටුගැමුණු රජුරුව ආදරයට මහමැතියාට කියලා තියෙන්නේ ඕකාට සතුටු වෙන්න දෙන්න කියලා නිදහසේ. මහමැතියාගෙන් ඉල්ලා ගත්තා අස්වගාලේ ඉන්න හොඳම අස්සයා සුදාදවල. අස්සයා ඉල්ලාගෙන මහමැතියාට කියලා අස්සයා පිට යන්න පුරුදු වෙලා කොල්ලා නාඹර තරුණ වයසේ උදේ පාන්දර නැගිටලා අස්සයාගේ නලල් පටියත් බැඳගෙන නගරේ වටේ රවුමක් යනවලු. එක දවසක් උදේ පාන්දර අස්සයා පිටේ තිසාවැව ගාවින් ඇවිල්ලා රන්මසු උයන මැද්දෙන් එනකොට දිව්‍යාංගනාවක් දැක්කාලු. කවුද? සාලිය රාජකුමාරයා. ලස්සන දිව්‍යාංගනාවක් දැක්කලු.
යන්න ගිය මට මැවිලා පේනවා පුතා ඔය සද්ධර්මාලංකාරයේ සාලි රාජ කතාවස්තුව කියනකොට මට පේනවා හාමුදුරුවෝ වේගෙන් අස්සයා පිටේ යන්න යන කොල්ලා අර දිව්‍යාංගනාව දැකලා අස්සයාගේ තෝල්ලනු අල්ලාගෙන රවුමක් කැරකිලා අර උයනේ දැන් දිව්‍යාංගනාව ඉන්න පැත්තට එනවා වේගෙන් මට පේනවා. ඇවිල් එනකොට දිව්‍යාංගනාව හැංගුණා. දිව්‍යාංගනාව වාගේ හිටපු අර කාන්තාව හැංගුණා. බයයි ඒ තරම් රාජකීය තේජසට හැංගිලා හිටියා. සාලි රාජකුමාරයා රවුමක් කැරකිලා හීන් හිනාවක් පාලා ගියාලු යන්න. දෙවෙනි දවසේ උදේම ලෑස්ති වෙලා දැන් ඔළුවේ වැඩ කරනවලු පුතා දිව්‍යාංගනාව. නින්දෙදිදී පවා පේනවා. මං අපේ නාවික හමුදාවේ කොල්ලන්ට නම් කියලා තියෙනවා ඔගේ නින්දෙදී කොහොමද දැක්කේ දිව්‍යාංගනාව කියලා. ඒක මෙතෙන්ට ගැලපෙන්නේ. නැත්තම් ධර්මානුකූල රසවත් එකක් ඒකේ තියෙන්නේ. ඒක වුණාට මෙවුන්දලාට විකෝ ගන්න බැරි වෙනවා. දිරව ගන්න බැරි වෙනවා. ඔක අජීර්ණ වෙනවා කීප දෙනෙකුට හරි ඒක හරියන්නේ නැහැ. කොල්ලා පුතා උදේ පාන්දර ලෑස්ති වෙලා ආවා. මේ විදියට හැමදාම ඇවිල්ලා රවුම් කැරකි යනකොට අර ළමයාගේ බය නැති වුණා. පුතා හැමදාම එනවනේ. හිනාවකුත් පානවා ආදරණීය. දැක්කාම ආසාත් හිතෙනවා කොල්ල හරි ලස්සනයි කඩවසන් සුදා දවල අස්සයා පිටේ යන්නේ රාජකුමාරයෙක්ගේ ලකුණු තියෙනවා. ඒ පෙනුම හින්දා අශෝකමාලාටත් හිතෙනවා දවසක් මාත් hina වෙන්න ඕන කියලා. අශෝකමාලාත් hina වුණාලු. hina වෙනකොට දත් ටික දැකපු මූණේ පැහැය දැකපු කොල්ලා වසී වෙලා ගියාලු පුතා. නිකැලල් නිර්මල පැහැබර අවංක හිතින් hina වෙච්ච හින්දා ඒ වැළඳගත් හිනහව ඇස් දෙකේ කාන්තිය ඇහැට වැටිච්ච ආකර්ෂණීය ගුණය සිසිවන වූවන ඉංග සුංග ගත හැකිමිතින නිසි පුලුලු කුලරිය සකයුරුති සරතන දිසිරනලියුරු සිරියුත් මේ පුරංගන ඇසිපිය එලන තරමින් නොවෙති දෙවංගන ලංකාවේ ගෑනු එහෙමලු ඉස්සර හිටි. දැන් බලන්නකො සිසිවන වූවන ඉංග සුංග ගත හැකි මිටින නිසි පුලුලු කුලරිය සකයුරු තිසරතන දිසිරනලියුරු සිරියුත් මෙපුරංගන ඇසිපිය හෙලන තරමින් නොවෙති දෙවංගන තිබ්බු පියනුත් නෑ කැපුවා. තිබ්බු ඇසිපියනුත් නෑ ඇව්වත් කැපුවා. දිව්‍යාංගනාව මවන්න ගිහිල්ලා අහංකාර උද්දච්ච කැතගති තියෙන මෙවුන්දලාට අතීතයේද උද්දච්චකම තිබිච්ච හින්දා හම්බෙලා තියෙන ගොර කාඬුවාගේ හැඩහුරුකම් පුතා. ගොර කාඬුවාගේ හැඩහුරුකම් හම්බෙලා තියෙන. අර අතීතේ නපුරුකම හින්දා ප්‍රිය මනාප දේහ ලක්ෂණ පහළ වෙන්නේ සුන්දර මෛත්‍රී සහගත ගුණගරුක සත්පුරුෂ ක්‍රියාවන්ගෙන් පිරී ඉතිරි ගියපු මිනිස්සු මැරිලා ඉපදෙනකොට. අශෝකමාලාට එහෙම ලස්සනයක් හම්බුනේ පුතා. අශෝකමාලාේ තරම් ලස්සනුනේ නිසා. ඇයි? අම්මට බුදුන් වඳින්න මල් ආසනේ කල් තියාවිලා පරමල් අයින් කරලා හොදලා පිරිසිදු කරනවලු. මලු පෙත්මන් ටික ඔක්කොම ඇමදලා කසල නිකසල කළාලු. ජරාව අයින් කරලා අවලස්සන තැන් අයින් කරලා පිරිසිදු කරලා පවිත්‍ර සාන්ත මලුවක් නිර්මාණය කළාලු. මල් තට්ටුවක් කඩලා මල් ලස්සනට තියලා පිල්ලිවෙල